ඔබගේ හඳහන ජීවිත කාලෙටම හරියන්න තක්කෙටම කියන තැනකින් කිරිගහට ඇන්න වගේ හරියටම දැනගන්න. දේශීය විදේශීය අංග සම්පූර්ණ ජන්මපත්‍ර පරීක්ෂාව, විවාහ පොරොන්දම් පරීක්ෂාව, මංගල නැකත් පත්‍ර, නිවාස නැකත්, ව්‍යාපාරික නැකත්, ව්‍යාපාර සඳහා නම් ලබා දීම, අකුරු කියවීමේ නැකත්, වාස්තු විද්‍යාත්මකව ව්‍යාපාරික ස්ථාන පරීක්ෂාව ඇතුළු ඕනෑම ජ්‍යොතිෂ කටයුත්තක් කිරිගහට ඇන්න වගේ වැඩේ හරියටම කරගන්න. ප්‍රවීණ ජ්‍යොතිර්වේදී දිමුත් රංගන. අයිබෝන් සුබ දවසක් වේවා. මම ජ්‍යොතිර්වේදී දිමුත් රංගන. බොහෝ දෙනෙක් මට මැසේජ් කරලා කෝල් කරලා කියන කාරණාවක් තමයි මාසික පලාපල විග්‍රහය පිළිබඳ වීඩියෝ එක අඛණ්ඩව YouTube එකේ Facebook වල සහ සමාජ මාධ්‍යයන් වල දාන්න කියලා. හැබැයි සමහර අවස්ථාවලදී අධික කාර්යබහුලත්වය නිසා ඒක මට කරන්න හැකියාවක් ලැබෙන්නේ නැති අවස්ථා තිබුණත් හැකි හැම අවස්ථාවකදීම මාසික ලග්න පලාපල විග්‍රහය ලග්නෙන් ලග්නයට බලපාන ආකාරය පිළිබඳව වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේ වෙලාවේ මම සූදානම් වෙන්නේ දැන් මේ 2025 වර්ෂයේ අවසාන කාල සීමාවේ තමයි අපි රැඳී ඉන්නේ. නොවැම්බර් දෙසැම්බර් තව මාස දෙකයි තියෙන්නේ 2025 වර්ෂයේ අවසාන වෙන්නට. 2025 නොවැම්බර් මාසය ඔබගේ ලග්නයට ඇති කරන බලපෑම ග්‍රහතාරකා සිත්තම මත කොහොමද නිර්මාණය වෙන්නේ කියන කාරණාව පිළිබඳව අපි දැන් සාකච්ඡා කරමු. 2025 වර්ෂයේ නොවැම්බර් මාසය මේෂ ලග්නධාරී ඔබට බලපාන්නේ කොහොමද? මේෂ ලග්නයේ ලග්නාධිපතියා කුජ සම්පූර්ණ නොවැම්බර් මාසෙම කුජ ග්‍රහයා ලග්නෙන් 8 වැන්නේ ආයුෂ ස්ථානයේ මාරක ස්ථානයේ ස්වක්ෂේත්‍ර බලයකින් ගමන් කරනවා. එතකොට කුජ ග්‍රහයා මාසයේ වැඩි කාලයක් බුදත් සමග සංයෝග වෙලා ගමන් කිරීම නොවැම්බර් මාසය ඉෂ්ට දේවතාවුන් වහන්සේ බලවත් වෙන කාලයක්. මේෂ ලග්නධාරී ඔබට ඔබ විශ්වාස කරන ආගම ධර්මයේ තුල හැසිරීලා ඉෂ්ට දේවතාවුන් වහන්සේට පින් අනුමෝදන් කරලා ඔයා බලාපොරොත්තු වන යම් වැඩ කටයුත්තක් සඳහා ඉෂ්ට දේවතාවුන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගැනීම වැදගත් වෙනවා. ඊළඟ කාරණාව තමයි මේෂ ලග්නධාරීන්ගේ ලග්නාධිපතියා 8 වැන්නේ ගමන් කරන කාලය. 8 වැන්න කියන්නේ ආයුෂ ස්ථානයේ මාරක ස්ථානයේ බාධක ස්ථානයේ නිසා සාමාන්‍යයෙන් ඔයා කරන වැඩවලට සාමාන්‍ය විදියට බාධා ටිකක් එන්න පුළුවන්. අපි කියන්නේ අර පුවක් ගහේ නැග්ගත් දෙබලක් සෙට් වෙන මාසයක්. හැබැයි ඔයා පළවෙනි පාර කරන දේ අසාර්ථක වුණත් ඒ උත්සාහය අත්හරින්න එපා. දෙවනි තුන්වෙනි පාර ඔයා හිතනවට වඩා සාර්ථක වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ කියන්නේ ඔයා පළවෙනි පාර මුහුණ දෙන දේ අභියෝගාත්මක දෙයක් වෙන්න පුළුවන්. ඒක අභියෝගයකට ලක් වෙන්න පුළුවන්. ඒක අසාර්ථක වෙන්න පුළුවන්. ඒක දියාරු වෙන්න පුළුවන්. ප්‍රතිඵල නැති වෙන්න පුළුවන්. අමතක කරන්න එපා. දෙවනි තුන්වෙනි පාර ඔයාට ඒකේ වඩාත්ම ඉහළ බලාපොරොත්තු නොවූ සාර්ථක ප්‍රතිඵලයක් ලබා දෙන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි මේෂ ලග්නධාරීන්ට අතිශය තාම ඉහළ ප්‍රතිඵල ලබා දෙන්නේ 9 වැන්නාධිපතියා වෙච්ච ගුරු. ඒ ගුරු ග්‍රහයා 4 වැන්නේ බලවත් වෙලා ගමන් කරනවා. ගේ දොර ඉඩකඩම් යාන වාහන සම්බන්ධ යම් යම් බලාපොරොත්තු ඉටු වෙනවා. ඔන්න මේෂ ලග්නධාරී ඔබ විදේශගත වෙන්නට බලාපොරොත්තුවෙන් හිටියානම් ඒ සම්බන්ධව වැඩ කටයුතු ඉෂ්ට වෙනවා. කියන්නේ ඔයාගේ සිත් ඇඟි පරිදි විදේශගත ගමනක් සිද්ධ වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒක නොවැම්බර් මාසයේ නොවුනත් අනාගතයේ දවසක රට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් නොවැම්බර් මාසයේ වෙනුවෙන් මහන්සි වෙන්න හොඳයි. පෙර පින් මතුවෙන කාලයක්. ඔය 9 වැන්න කියන්නේ පුද්ගලයෙක්ගේ పూర్වාත්මය සහ මතු ආත්මය. ඒ කියන්නේ අතීතයේ ගත කළ ආත්මය, පෙර ආත්මය සහ මතු ආත්මය සම්බන්ධ කරන තැන, කෙනෙක්ගේ පින කුසලයේ බලවත් කරන තැන, කෙනෙක්ගේ මානුෂීය ගති මේ ආත්මයේ පුද්ගලයාගේ චර්යාව නිර්මාණය කරන තැන. අන්නේ පුණ්‍යස්ථානයේ භාග්‍යස්ථානාධිපතියා උච්ච වීම පෙරපින් මතු වෙනවා.
ඔයා යම්කිසි වැඩකට මහන්සි වෙන්න, යම්කිසි අරමුණක් ඉලක්ක කරගනිමින් වැඩ කරන්න, අන්න ඒක ගොඩාක් ඉහළට සාර්ථක වීමේ ඉඩකඩක් තියෙනවා. උසස් අධ්‍යාපනය ලබන දුවා දරුවන්ට නොවැම්බර් මාසෙ ඉතා හොඳයි. හොඳ ගුරුවරුන්, හොඳ පොතපත, හොඳ දැනුම කුසලතා ආකල්ප සන්නද්ධ වෙනවා. රවි ග්‍රහයා නොවැම්බර් 16 වෙනිදා දක්වා තුලා රාශියේ 7 වැන්නේ විවාහස්ථානයේ නීච වෙලා ගමන් කරනවා. සමාජ සම්බන්ධතාවලදී ආදරය, ප්‍රේමය, විවාහය වගේ දේවල් වලදී නොවැම්බර් 16 දක්වා කාලය මේෂ ලග්නධාරීන් ඉවසීමෙන් විමසීමෙන් කාලය ගත කරන්න ඕනේ. සමහර වෙලාවට ඔයා බිරිඳක් නම් ස්වාමි පුරුෂයා එක්ක වැඩ කරද්දී, ඔයා හවුල්කරුවෙක් නම් ඔයාගේ හවුල් පාර්ට්නර්ස්ලත් එක්ක වැඩ කරද්දී ටිකක් අඩියක් ආපස්සට අරන් වැඩ කරන්න. පොඩි ගැටලු ප්‍රශ්න මතභේදාත්මක දේවල් තිබ්බනම් නොවැම්බර් මාසේ 16න් පස්සේ ඒක දුරු වෙලා යන්න පුළුවන් ඉඩක් තියෙනවා. අනිත් එක මේ නොවැම්බර් මාසයෙන් වැඩි කාලයක් බුධ ග්‍රහයා ආයුෂස්ථානයේ බාධකස්ථානයේ ගමන් කරන නිසා ඔය හමේ රෝග තියෙන මේෂ ලග්නධාරීන් ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. හමේ ඇලර්ජි, හමාශ්‍රිත දෝෂ වගේ දේවල් ඇතිවීමේ ඉඩකඩක් තියෙනවා. මේෂ ලග්නධාරීන්ට අවුරුදු 7මාරක දීර්ඝ ලග්න සෙනසුරු ඒරාෂ්ටකයක් ගත වෙන එක හැබෑව. හැබැයි ඒක මේෂ ලග්නේ ඔබට විතරක් නෙමෙයි, ලෝකේ ලංකාවේ යම් ප්‍රමාණයක් මේෂ ලග්නධාරීන් ඉන්නවා නම් ඒ හැමෝටම මේ ලග්න සෙනසුරු ඒරාෂ්ටකේ පොදුයි. සියලු ලැබීම් පෙන්වන අයස්ථානයේ රාහු බලවත් වෙලා ගමන් කරනවා. කේතු පහේ බලවත් වෙලා ගමන් කරනවා. නොසිතූ ධනයක්, මුදලක් ලබා ගන්න හේතු වෙන්න පුළුවන්. හැබැයි අනවශ්‍ය මුදල් නාස්ති වීම ගැන ටිකක් පරිස්සමට කටයුතු කරන්න ඕනේ. මේෂ ලග්නධාරී ඔබට කරන්න පුළුවන් නම් අසනීප වෙච්ච ස්වාමින් වහන්සේ නමකට අඟහරුවාදා දවසක උදේ 6ත් 7ත් අතර බෙහෙත් ඖෂධ ටිකක් පූජා කරන්න. නොවැම්බර් මාසයේ ඔබට වඩාත් සාර්ථක මාසයක් වෙයි. මේෂ ලග්නධාරී ඔබ මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා අනිකුත් අයට බලන්න share කරන්නට කියලා මා ඉල්ලා සිටිනවා. 2025 වර්ෂයේ නොවැම්බර් මාසය වෘෂභ ලග්නධාරී ඔබට බලපාන්නේ කොහොමද? වෘෂභ ලග්නයේ ලග්නාධිපතියා සිකුරු ග්‍රහයා නොවැම්බර් මාසයේ 2 වෙනිදා ඉඳලා 26 වෙනිදා දක්වා, කියන්නේ මේ මාසයේ වැඩි කාලයක් සිකුරු තුලා රාශියේ ලග්නෙන් 6 වෙනි ගමන් කරනවා. රාජ්‍යකාරක රවි සමග සංයෝගයක් තියෙනවා පළවෙනි දින 16ක කාලයේ. දැන් ලග්නාධිපතියා රෝගස්ථානයේ සතුරුස්ථානයේ බලවත් වෙලා ගමන් කිරීමේ ප්‍රතිඵලයක් හැටියට සමහර වෙලාවට ඔයාට ළඟ ඉන්න සතුරන් කවුද කියලා හඳුනා ගන්න පුළුවන්. පොඩි ඉවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාට විරුද්ධවාදීකම් කරන අය, ඔයාට හතුරුකම් කරන අය, ඔයාගේ වැඩේ අඩපණ කරන්න බලාගෙන ඉන්න අය, ඒ වගේ පිරිසක් ඕනම කෙනෙක්ට ඉන්න පුළුවන් නෙමෙයි, ඇත්තටම ඉන්න ඕනම මිනිස්සෙක්ට. සාර්ථක මිනිස්සයන්ට සතුරන් ගොඩාක් වැඩි. සාමාන්‍ය ඉතින් වෘෂභ ලග්නධාරීන්ගේ පොඩි අර කලාත්මක, නිර්මාණාත්මක සහ හිතෛෂී භාවයක් තියෙන හින්දා ඕනම කෙනෙක් එක්ක වඩාත් පහසුවෙන් සම්බන්ධ වෙලා ලෙන්ගතුව වැඩ කරන ස්වභාවයක් තියෙන නිසා ඔවුන්ට සමහර වෙලාවට Tamanට විරුද්ධවාදී වැඩ කරන කවුද කියලා හඳුනා ගන්න ටික කාලයක් යනවා. ඒක සාමාන්‍ය වෘෂභ ලග්නධාරීන්ගේ හිත හොඳ ගතිය වැඩි නිසා වෙන එකක්. අති බහුතරයක් වෘෂභ ලග්නධාරීන්ට. ඒ නිසා හැබැයි දැන් මේ නොවැම්බර් මාසයේ අර රෝගස්ථානයේ සතුරුස්ථානයේ ටිකක් බලවත් වෙලා තියෙන නිසා එතන අපි කල්පනා කරන්න ඕනේ රවි නීච වෙලා ගමන් කරනවා පළවෙනි දවස් 16. එතකොට යම් සතුරු බලවේග සතුරන් ඔයාට පීඩා කරන්න උත්සාහ කරත් රවි වගේ ග්‍රහයෙක් එතන ගමන් කරන නිසා යම් ආකාරයක සතුරන් පහළ බසින ස්වභාවයකුත් පෙන්වනවා. කොහොම වුණත් ඔයාට සතුරන් පිළිබඳව යම් අවබෝධයක්, දැනුමක් ලැබෙන නිසා සතුරන්ගෙන් ඈත් වෙලා ඉන්න පුළුවන් හැකියාවක්, අවස්ථාවක් උදා වෙනවා. වෘෂභ ලග්නධාරීන්ට ගුරු එතරම් ලොකු ප්‍රතිඵල හිතකර යහපත් ප්‍රතිඵල ලබා දෙන ග්‍රහයෙක් නෙමෙයි. හැබැයි ගුරු ග්‍රහයා වික්‍රමස්ථානයේ බලවත් වෙලා ගමන් කරන එක හොඳයි. වික්‍රමස්ථානය කියන්නේ කෙනෙක්ගේ සහජ දක්ෂතා, හැකියාවන්, ඉදිරියට යාම, නායකත්වය, මූලිකත්වය, මුලසුන හෙබවීම. ඒ වගේම ඔයාගේ හොඳ නිර්මාණශීලී ගති ලක්ෂණත් ඇති වෙනවා. මොකද රවි සිකුරු කියන එක පැත්තකින් රසකාමී යෝගයක්. ඒ රසකාමී යෝගය 6 වෙන්නේ
තිබීම යම්කිසි නිර්මාණාත්මක ගතියකට මුල පුරනවා නොවැම්බර් මාසේ. අනිත් පැත්තට ඔය තමාගේ යටිහිත ගොඩක් බලවත් වෙනවා තුන්වැන්නේ ගුරු ගමන් කරන කාලේ. දැන් අපිට ඔය දේවල් හරි ආධ්‍යාත්මික සහ ආගමික දේවල්නේ. ප්‍රධාන දේ වෙන්නේ රැකියාව. රැකියා ස්ථානයේ රාහු බලවත් වෙලා ගමන් කරන නිසා වෘෂභ ලග්න ධාරීන්ගෙන් අති බහුතරයකට මේ ගත කරන කාලේ ඒ රාෂ්ටකයක් යන්නේ නැහැ. ඔන්න මේ නොවැම්බර් මාසය වෘෂභ ලග්න ධාරීන්ගේ ආදායමට ධනෙට ඉතාම හොඳයි. කිසිදු බලපෑමකින් තොරව කිසිදු සැක සංකාවකින් තොරව ඔයාට යන්නේ ලග්නාධිපතියාගේ යෝගකාරකයාගේ සිකුරුගේ වගේ සෙනසුරුගේ වගේ සුභග්‍රහයෙක්ගේ මහදසාවක් නම් අතුරු දසාවක් නම් ව්‍යාපාරයක් පටන් ගන්න. විවසායකයෙක් වෙන්න සුළු මුදලක් හරි ආයෝජනය කරන්න. අනිත් කාරණාව තමයි හත්වැන්නාධිපතියා හත්වැන්නේම ගමන් කරනවා. හත්වැන්න කියන්නේ කලත්‍රස්ථානය සහ හවුල් ව්‍යාපාරස්ථානය. කෙනෙක්ගේ ඔය විවාහය සම්බන්ධ කාරණාවේදී සහ හවුල් ව්‍යාපාරවලදී අපි හත්වැන්න පිළිබඳව පුළුල්ව කතා කරනවා. ඔයාට හොඳ නොබිදෙන සමාජ සම්බන්ධතා ටිකක් ඇති වෙන්න පුළුවන්. කාලයකට පස්සේ ඔයාට හොඳ මිත්‍රයන් කිහිප දෙනෙක් හමු වෙන්න පුළුවන්. මේ කාලේ මේ නොවැම්බර් මාසයේ ඇතිවන සම්බන්ධතා කාලයක් yaadෙන කාලයක් රැඳෙන සම්බන්ධතා වීමේ හැකියාව වැඩි. අනික කුජ බුදත් එක්ක සංයෝග වුණාට පස්සේ ඔයා විවාහක ස්වාමි පුරුෂයෙක් හෝ භාර්යාවක් නම් ඔයාගේ විරුද්ධ ලිංගිකයාව ශක්තිමත් කරනවා. සියලු ලැබීම් පෙන්වන අයස්ථානයේ සෙනසුරු තවදුරටත් බලවත් වෙලා ගමන් කිරීම. දැන් ඇත්තටම කෙනෙක්ට ධනයක් ලැබීමක් සම්බන්ධව කතා කරන්නේ අයස්ථානයේ ධනස්ථානයේ පූර්ව පුණ්‍යස්ථානයේ පුණ්‍යස්ථානයේ වගේම සුඛස්ථානයේ. ඔන්න ඔය භාවයන් කෙනෙක්ගේ උත්පත්ති කේන්දරයේ බලවත් වෙලා තියෙනවා නම් අපිට හරියටම කියන්න පුළුවන් මේ පුද්ගලයාගේ ධනෙ රැඳෙන මායිම, ධනෙ තියෙන තැන, මේ පුද්ගලයා පටන් ගන්න ව්‍යාපාරයේ යන තැන. දැන් ග්‍රහ ගෝචරයෙන් වෘෂභ ලග්න ධාරීන්ට සියලු ලැබීම් පෙන්වන අයස්ථානය සහ රැකියා ස්ථානයේ බලවත් වෙලා තියෙන නිසා වෘෂභ ලග්න ධාරීන් නිදාගෙන ඉන්න ඕන කාලයක් නෙමෙයි, අවදි වෙලා වැඩ කරන්න ඕන කාලයක්. ඒ වැඩේට ප්‍රතිඵල ලැබෙන කාලයක්. ඒ නිසා හැමදාමත් කියනවා වගේ වෘෂභ ලග්න ධාරීන්ගේ පොඩි පොඩි කම්මැලිකම් සාමාන්‍යයෙන් උත්පත්තියෙන් තියෙනවා. ඒ කම්මැලිකම් මැඩලමින් ඔයාට ඔයාගේ ජීවිතයේ අලුත් හුස්මක් අරන් අලුත් ඉන්කම් එකක් අරගෙන අලුත් විදියට ජීවිතයට මුහුණ දෙන්න පුළුවන් අලුත් මාසයක් වෙයි නොවැම්බර් මාසය. වෘෂභ ලග්නධාරී ඔබ සිකුරාදා දවසක ඊටාම දුප්පත් අසරණ වෙච්ච ගෑනු ළමයෙක්ට සුදු පාට ගවුමක් හෝ සුදු පාට වස්ත්‍රයක් දවල් 1-2 අතර ගෞරවයෙන් යුතුව දානමාන පින්කමක් කරනවා කියලා හිතලා පරිත්‍යාග කරන්න. වෘෂභ ලග්නධාරී ඔබ මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා අනිත් අයට share කරන්නට කියලා ඉල්ලා සිටිනවා. 2025 නොවැම්බර් මාසය මිථුන ලග්නධාරී ඔබට බලපාන්නේ කොහොමද? මිථුන ලග්නධාරීන්ගේ සමස්ත ග්‍රහ තාරකා සිත්තම අවබෝධයට ගන්නවා. ග්‍රහ ගෝචරයෙන් සිදු කරන බලපෑම ගත්තොත් මිථුන ලග්නයේ ලග්නාධිපතියා වෙන්නේ බුධ ග්‍රහයා. බුධ ග්‍රහයා වෘශ්චික රාශියේ ගමන් කරනවා නොවැම්බර් මාසයේ 23 වෙනිදා දක්වා. එතකොට ලග්නාධිපතියා බුධ රෝගස්ථානයේ සතුරු ස්ථානයේ ගමන් කරන එක සාමාන්‍යයෙන් පළවෙනි දවස් 23 වෙනකන් මිථුන ලග්නධාරීන්ගේ ශරීරයේ පොඩි පොඩි අප්‍රාණික ගති, ක්ලාන්ත ගති, ටිකක් කම්මැලි ගති ඇති වෙන්න පුළුවන්. ඒක ඔබට පාලනය කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒක ඔබගේ ආකල්පවල තියෙන වෙනස් වීමක්. ඒ ආකල්පය ඔයාට අනාත්මක විදියට හදාගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊළඟ කාරණාව තමයි විශේෂයෙන්ම මිථුන ලග්නධාරීන්ගේ විවාහස්ථානය සහ රැකියා ස්ථානාධිපති ගුරු ධනස්ථානයේ බලවත් වෙලා ගමන් කරන එක හොඳ ධනයක්. ඒ කියන්නේ ඔයා යම් කිසි ධනයක් රැස් කරලා තියෙනවා නම් ඒකට හොඳ වටිනාකමක් ලැබෙන තැනක ආයෝජනය කරන්න ඉඩ ලැබෙනවා. දැනට යම් කිසි රස්සාවක් කරනවා නම් ඒකේ යම් කිසි තමාට හිතකර ස්වභාවයක්, ආදායමක්, ධනයක් ලැබෙන විදිහට ඔයාට පරිසරයේ සකස් වෙන ස්වභාවයක් තියෙනවා. අනික අමතක කරන්න බෑ මිථුන ලග්නධාරීන්ගේ සෙනසුරු ලග්නයෙන් 10 වෙන්නේ ගමන් කරන්නේ. කොහොමත් සෙනසුරු 10 වෙන්නේ ගමන් කරද්දී රැකියාව වෙනුවෙන් මාර කට්ටක් කණ්ඩ වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒ කට්ට ඔයාගේ ජීවිතයට යම් ආශිර්වාදයක් වෙයි කියලා මම විශ්වාස කරනවා.
ඊළඟ කාරණාව තමයි මිථුන ලග්නධාරීන්ගේ පස්වැන්නාධිපතියා පස්වැන්නේ ගමන් කරනවා සිකුරු. සිකුරු ග්‍රහයා නොවැම්බර් මාසයේ 2 වෙනිදා ඉඳලා 26 වෙනිදා දක්වා වැඩි කාලයක් දින 24කට ආසන්න කාලයක් ලග්නයෙන් පස්වැන්නේ ගමන් කරනවා. පස්වැන්න කියන්නේ අධ්‍යාපන ස්ථානීය. ඔන්න මිථුන ලග්නධාරී ඔබ එක පාසල් අධ්‍යාපනයේ වේවා වෘත්ති අධ්‍යාපනයේ වේවා උසස් අධ්‍යාපනයේ වේවා ඕනම අධ්‍යාපන තලයක ඉගෙනුම් ලබන දරුවන්ට ඉතාම හොඳයි. හොඳ ගුරුවරුන් ලැබෙනවා, තරඟ විභාග වලින් ජයග්‍රහණය ලැබෙනවා, ඉදිරියට යන්න අධ්‍යාපනයට යන්න අවශ්‍ය පරිසරය සකස් වෙනවා. අනිත් එක සතුටු වෙන්නට, විනෝද වෙන්නට අවස්ථාව ලැබෙනවා. මෙන්න මේ කියන්න හදන කෑල්ල හොඳට මතක තියාගන්න. දැන් ඔය පස්වැන්නේ සිකුරු බලවත් වීම හරහා ඔයාට සතුටු වෙන්නට, ඔයාට විනෝද වෙන්නට අවස්ථාව ලැබෙනවා. හැබැයි රවි ග්‍රහයා පස්වැන්නේ නීච වෙලා ගමන් කරනවා නොවැම්බර් 16 දක්වා. ආන්ගේ සතුට කෙලවරට යන්න එපා. අපි කියන්නේ අර වැඩි සෙනෙහි දබරටයි තදව්ව වැස්සටයි කියලා. ඔයාට සතුටක් ලැබෙද්දී, ප්‍රිය සම්භාෂණ සඳහා ඇරයුම් ලැබෙද්දී, රස ආහාරයක් භුක්ති විඳින්නට ලැබෙද්දී, සුඛෝපභෝගී ආසනයක වාඩි වෙන්න ලැබෙද්දී, ගත සිත පිනවන්න ලැබෙද්දී එක සීමාවක් තියාගන්න. ඒ සීමාව ඉක්මවා යන්න එපා නොවැම්බර් 16 දක්වා. මොකද ඒක කෙලවර ඔයාට යම් වෙහෙසක්, විඩාවක් සහ දුකක් ඇති වෙන්න පුළුවන් ඉඩක් තියෙන නිසා. ඊළඟ ප්‍රධානම කාරණාවක් තමයි රාහු ග්‍රහයා බලවත් වෙලා පුණ්‍යස්ථානයේ, භාග්‍යස්ථානයේ විදේශගත වීමේ භාවයේ ගමන් කරන එක විදේශගත වීම වලට ඉතාම හොඳයි. ඇත්තටම නොවැම්බර් මාසය දුර බැහැර පළාත්වල ඉන්න අයත් එක්ක සම්බන්ධතා ඇති වෙයි. ඈත පළාත්වල ඉන්න අයගෙන් උදව් උපකාර ලැබෙයි. ඈත පළාත්වල ඉන්න අයගෙන් chat කරන්න පුළුවන්. යාලත් එක්ක යම් සම්බන්ධතා ටිකක් ගොඩනගා ගැනීමේ හැකියාව තියෙනවා. ඒක ඉතා හොඳයි. පපුවේ උඩ කොටසත් උගුරත් අතර අනිවාර්යෙන් හුස්ම ගැනීමේ අපහසුතා තියෙන්න පුළුවන්. කෙනෙක්ට තියෙනවා නම් ඔය වීස් එක වගේ ටිකක් හුස්ම ගැනීමේ අපහසුතා නොවැම්බර් මාසයේ ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. සහ මේ නොවැම්බර් මාසයේ විතරක් නෙමෙයි ඉදිරි කාල පරිච්ඡේදයේම මිථුන ලග්නධාරීන් ධනහිස් කැක්කුමෙන් පෙළෙන අය, ආතරයිටික්ස් තියෙන වැඩිහිටියෝ, විශේෂයෙන්ම අවුරුදු 50කට 55කට 60කට වඩා වැඩි හිටියන් ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. ඒක මේ නොවැම්බර් මාසයට විතරක් නෙමෙයි ඉදිරි කාල පරිච්ඡේදයටම අදාළයි. අනිවාර්යෙන් ධනහිස් පොල් කටුවල යම් කැක්කුමක් වගේ එකක් ඇතිවීමේ ඉඩකඩ තියෙනවා. අධ්‍යාපනයේ ලබන මිථුන ලග්නධාරීන්ට ගොඩක් හොඳයි. සහ අලුතෙන් රැකියාවක් හොයන මිථුන ලග්නධාරියෙක් ඉන්නවා නම් ඒ රැකියාවට ඇප්ලයි කරන්න නොවැම්බර් මාසයේ රැකියාව ලැබෙනවා. රැකියාවක් කරන ඒ රැකියාව ස්ථීර කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න මිථුන ලග්නධාරියෙක් ඉන්නවා නම් තමාගේ රැකියාව ස්ථීර කර ගැනීමට පවා හැකියාවක් ලැබෙනවා. හින්දා මිථුන ලග්නධාරීන්ට නරක නෑ. යම් යම් බලාපොරොත්තු අරමුණු ඉටු කර ගැනීමේ හැකියාවක් ලැබෙනවා. හැබැයි අර සීමාවක් තුල ඉඳලා කටයුතු කරන එක තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. ඕනාවට වඩා ඕනම දෙයක් ඕනෙම නෑ කියලා තරයේ මතක තබා ගන්න ඕනේ. මිථුන ලග්නධාරීන් බදාදා දවසක උගුර කන නාසය සම්බන්ධ ගැටලුවක් තියෙන දරුවෙක්ට දවල් 1-2 අතර ඔයාට කළ හැකි උදව්වක් තියෙනවා නම් කරන්න. මිථුන ලග්නධාරී ඔබ මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා අනිත් අයට share කරන්නට කියලා ඉල්ලා සිටිනවා. 2025 නොවැම්බර් මාසය කටක ලග්නධාරී ඔබට බලපාන්නේ කොහොමද? කටක ලග්නධාරීන්ට නොවැම්බර් මාසයේ ආරම්භ වෙද්දිම ධර්ම ත්‍රිකෝණයක් නිර්මාණය වෙනවා. ධර්ම ත්‍රිකෝණය කියන්නේ 1 5 9 කියන ප්‍රධාන ත්‍රිකෝණ ස්ථානවල ප්‍රබල ග්‍රහයන් තැන්පත් වෙලා ඉන්නවා. එතකොට ඔන්න කටක ලග්නධාරීන් කොහොමත් ආධ්‍යාත්මික ආගමික පැත්ත ඊටාම ඉහළින් පෝෂණය වෙච්ච අය නිසා මේ නොවැම්බර් මාසයේ ඔවුන්ගේ ජීවිතයේ ලොකු දහමක්, ලොකු දැනුමක්, ලොකු අවබෝධයක් ඇති වෙනවා තමා විශ්වාස කරන ආගම ධර්මය ඇතුලේ ජීවත් වීම සඳහා. ආධ්‍යාත්මික පැත්ත ඊටාම ඉහළට පෝෂණය කරනවා විතරක් නෙමෙයි සෙනසුරු වගේ කර්මයට තීන්දුව දෙන ග්‍රහයෙක්. ඔය වචනේ මුලින්ම ගෙනාවේ මම කර්මයට තීන්දුව දෙන සෙනසුරු කියලා හඳුනාගත්තේ මම. ඒක මට සතුටක් තියෙනවා අද ගොඩාක් අය පාවිච්චි කරන නිසා. ආන්ගේ කර්මයට තීන්දුව දෙන සෙනසුරු භාග්‍යස්ථානයේ ගමන් කිරීම ඔයාට ඔයාගේ ජීවිතයේ බොහෝ දේවල් මතු ආත්මය වෙනුවෙන් කරගන්න පුළුවන්.
ඒක ඔයාගේ පින් පොතට එකතු කරගන්නා වූ බොහෝ දේවල් නොවැම්බර් මාසයේ නිර්මාණය වෙනවා. අනිත් එක මේ ගුරු ග්‍රහයා ලග්න භාවයේ බලවත් වෙලා ගමන් කිරීම හොඳ පෞරුෂයක් ගොඩ නැගෙනවා. ඔයා ඉන්ටර්විව් එකකට ගියොත් රස්සාවක් හොයාගෙන ඔයාගේ පෞරුෂය, ඔයාගේ දැනුම, ඔයාගේ ඉදිරිපත් වීම හොඳ මට්ටමක තියෙන නිසා ඔයා ඒ ඉන්ටර්විව් එකකින් ඉහළින් පාස් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. විදේශගත සම්බන්ධතා හොඳයි. උසස් අධ්‍යාපනයේ ලබන දරුවන්ට, පාසල් අධ්‍යාපනයේ ලබන දරුවන්ට, වෘත්ති අධ්‍යාපනයේ ලබන දරුවන්ට ඉතාම හොඳයි. මේ ධර්ම ත්‍රිකෝණය කෙනෙක්ගේ උත්පත්ති කේන්දරයේ තිබ්බොත් ඒක මහත් බලයක් වෙනවා. අඳුරෙන් ආලෝකයේ කරා යනවා. ඔන්න කටක ලග්නධාරීන්ට තමාගේ ජීවිතය ලෞකික සහ ලෝකෝත්තර පැත්තෙන් සමෘද්ධිමත් කරගන්න පුළුවන් ඉතාම සුබ කාලයක්. දුර්වලතා ටිකක් තියෙනවා. අපි ඒ ටිකත් මෙතනම කතා කරමු. දැන් කටක ලග්නධාරීන්ගේ ධනස්ථානාධිපතියා රවි ග්‍රහයා නොවැම්බර් 16 දක්වා සුඛස්ථානයේ නීච වෙලා ගමන් කරනවා. ඔන්න ඉඩකඩම් දීපල සම්බන්ධ යම් ගැටලු ප්‍රශ්න තිබ්බනම් ඒක නීති මාර්ගයට ගිහිල්ලා විසඳ ගන්න හදන්න එපා. ඒක ගොඩින් निराකරණය කරගන්න බලන්න. නොවැම්බර් මාසේ 2 වෙනිදා ඉඳලා 26 වෙනිදා දක්වා 4 වෙන්නාධිපතියා 4 වෙන්නේ ගමන් කරද්දි තමයි 4 වෙන්නේ රවි නීච වෙලා ගමන් කරන්නේ. ඒ නිසා මව සහ මව් පාර්ශවීය සම්බන්ධතා වැඩි වෙනවා. ඒ සම්බන්ධතා වැඩි වීම නිසාම ඔයාට මව හෝ මව් පාර්ශවයේ අයත් එක්ක වැඩ කරද්දි පොඩි මතභේදාත්මක හිත රිදෙන දේවල් ඇති වෙන්න පුළුවන්. කොහොමත් කටක ලග්නධාරියාගේ සංවේදීතාවයේ වැඩිනේ. ඒ නිසා ඕවර් තින්කින් ගතිය මතුවෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ නොවැම්බර් මාසේ ඒක ටිකක් පාලනය කරගනිමින් වැඩ කරන එක හොඳයි. තවත් දුර්වලතාවයක් කියන්නම්. දැන් අපි හොඳ වගේම අපේ නරක දේවලුත් දැනගන්න ඕනේ. මේ මාසයේ සිද්ධ වෙන හොඳ දේවල් වගේම නරකත් අපි දැනගන්න ඕනේ. දැන් ඔය කේතු වගේ ග්‍රහයෙක් දෙවැන්නේ ගමන් කරද්දී කාලපුරුෂ න්‍යායට අනුව දෙවැන්න උගුර මුහුණ බෙල්ල. දැන් සමහර අයගේ මම දැකලා තියෙනවා මූණේ තියෙනවා පිම්පල්ස්. කාලයක් යනකම් හොඳ වෙන්නේ නැහැ. උගුර මුහුණ බෙල්ල සම්බන්ධව ආසාදන තියන අය ඉන්නවා. අන්න ඒ වගේ අය ටිකක් ඊට අදාළ වෛද්‍ය උපදෙස් ලබාගෙන පෞද්ගලික ජන්මපත්‍රයේ ඔබගේ පවුලේ ජ්‍යොතිර්වේදියා හරහා පරීක්ෂා කරගන්න පුළුවන් නම් හොඳයි. ඊළඟ වැදගත්ම දේ තමයි පස්වැන්නාධිපතියා පස්වැන්නේ බලවත් වෙලා ගමන් කරනවා. ඔන්න බුදත් පස්වැන්නාධිපතියා එක්ක සංයෝග වෙලා ගමන් කරනවා. ඇත්තටම බුද නොවැම්බර් 23 දක්වා වෘශ්චික රාශියේ ගමන් කරනවා. මේ කුච බුද කියන්නේ ඥානකාරක යෝගයක්. බුදගෙන් බුද්ධිමත් භාවයත් කුචගෙන් සූක්ෂම භාවයක් තියෙනවා. කෙනෙක්ගේ උත්පත්ති කේන්දරයේ මේක අංශක 8ක් ඇතුළත යෝග වෙලා තියෙනවා නම් ඉහළට ඉගෙන ගන්නවා. ඒකේ දෙකක් නැහැ. ඔන්න කටක ලග්නධාරීන්ට මොලේ පෑදෙන කාලයක්. හදවතින් තීන්දුව තීරණ ගන්න ස්වභාවයත් වැඩිපුරම පෙන්නනවා. හැබැයි සූක්ෂම භාවයකුත් පෙන්වන නිසා කටක ලග්නධාරීන්ට තමාගේ ජීවිතයේ අලුතෙන් දේවල් ආරම්භ කරන්නට ඉතාම හොඳයි. විශේෂයෙන්ම රාහු වගේ ග්‍රහයෙක් අටවැන්නේ ගමන් කරන නිසා පෞල් ජීවිත ඇතුලේ තරමක් දුරට දැන් ඔයා ස්වාමි පුරුෂයෙක් නම් බිරිඳත් එක්ක වැඩ කරද්දි ටිකක් ආවේගශීලී ගතියක්. ඔයා බිරිඳක් නම් ස්වාමි පුරුෂයා එක්ක වැඩ කරද්දි යම් ආවේගශීලී ගතියක් ඇති වෙන්න පුළුවන්. ඒක දුරු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ගුරු ලග්නේ ගමන් කරලා ඔයාගේ නොවැම්බර් මාසයට ලබා දෙන ලොකු පිහිට ආරක්ෂාව සපෝට් එක පාවිච්චි කරලා ඔයාගේ ජීවිතයේ නොවැම්බර් මාසයේ තියෙන දින 30ම හරියටම මැච් එක ගහන්න ලෑස්ති කරගන්න. ඔයාගේ ජීවිතයේ බොහෝ කඩයිම් දිනන්න පුළුවන්. ඒක රැකියාවද, විවාහයේද, අධ්‍යාපනයේද, මේ සියල්ලම ධර්ම ත්‍රිකෝණය ගුරු ලග්නේ බලවත් වීම මේ සියල්ලම ඔයාට ඉතාම බලවත් හොඳ ගේමක් ගහන්න පුළුවන් ලග්නයක් තමයි කටක ලග්නය. නොවැම්බර් මාසයේ තුල කටක ලග්නධාරී ඔබ අසනීප වෙච්ච සිල්මේනියන් වහන්සේ නමකට සඳුදා දවල් 1-2 අතර බෙහෙත් ඖෂධ ටිකක් දන් දෙන්න. කටක ලග්නධාරී ඔබ මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා අනිත් අයට share කරන්නට කියලා ඉල්ලා සිටිනවා. දෙදස් 25 නොවැම්බර් මාසය සිංහ ලග්නධාරී ඔබට ගතවන්නේ කොහොමද? සිංහ ලග්නේ ලග්නාධිපතියා රාජ්‍යකාරක රවි ග්‍රහයා
නොවැම්බර් මාසයේ 16 වෙනිදා දක්වා ලග්නෙන් 3 වැන්නේ නීච භාවයෙන් ගමන් කරනවා. වැඩි කාලයක් සිකුරු සමග සංයෝග වෙලා ගමන් කරන්නේ. ලග්නාධිපතියා 3 වැන්නේ නීච වෙලා ගමන් කිරීමේ ප්‍රතිඵලයක් හැටියට නොවැම්බර් මාසයේ 16 වෙනිදා දක්වා කාලය පපුවේ උඩ කොටසත් උගුරත් අතර හුස්ම ගැනීමේ අපහසුතාව ඇති වෙන්න පුළුවන්. අනික හිස සම්බන්ධව ආසාදන තියෙන සිංහ ලග්නධාරීන්ට ඔළුවේ කැක්කුම් එන්න පුළුවන්. සහ රවි නියෝජනය කරනවා කාලපුරුෂ න්‍යායට අනුව අක්ෂි සහ අස්ති. අක්ෂි කියන්නේ ඇස්නේ, අස්ති කියන්නේ කොඳු ඇට, කොඳු පෙළ. එතකොට කොන්දේ සහ ඇස්වල යම් යම් ආසාදන තත්වයක්, ආබාධ තත්වයක් තියෙන අය වැඩිපුර පරිස්සම් වෙන්න, නැති අය ටිකක් අවධාරණයෙන් කටයුතු කරන්න නොවැම්බර් මාසේ 16 දක්වා. නොවැම්බර් මාසේ 16 වෙනිදා රාජ්‍යකාරක රවි, ලග්නාධිපති රවි ලග්නෙන් 4 වෙන්නට එනවා. නොවැම්බර් 16න් පස්සේ ඉදිරි දින කීපයක කාලය සිංහ ලග්නධාරීන්ට ඉඩකඩම් පොළව භූමිය සම්බන්ධ යම් යම් බලාපොරොත්තු අරමුණු ඉටුවීමේ හැකියාව වැඩි. කොහොමටත් 4 වැන්නාධිපතියා 4 වැන්නේ ගමන් කිරීම දේපල පොළව භූමිය ඉඩකඩම් සම්බන්ධ යම්කිසි බලාපොරොත්තුවක් සිංහ ලග්නධාරීන්ට උදා කරනවා. විශේෂයෙන්ම ඔය අපි දන්නවා රත්නපුර සහ විවිධ ඔය සබර්ගම් පළාතට ආශ්‍රිතව මැණික් පතල් කර්මාන්තයේ නිරත වෙලා ඉන්න පතල්කරුවන්ට ඉතාම හොඳයි. කුජගේ මහදසා, කුජගේ අතුරුදසා, රවිගේ මහදසා, රවිගේ අතුරුදසා යනවා නම් ඉඩකඩම් පොළව භූමිය පතල් කර්මාන්තයේ, කෘෂි කර්මාන්තයේ වගේ දේවල් වලින් ලොකු ලාභ ලබන්න පුළුවන්. ඔයා දේපල වෙළඳාම් ශේෂ්ත්‍රයක නිරත වෙලා ඉන්නවා නම්, ඔයා කෘෂි කාර්මික වැඩක් කරනවා නම්, ඔයා වගා කටයුත්තක් කරනවා නම්, ඔයා පොළවට භූමියට සම්බන්ධ දේවල් කරනවා නම්, ඒ වගේම කන්ස්ට්‍රක්ෂන් ඉදිකිරීම සම්බන්ධව දේවල් කරනවා නම්, හවුසින් ප්‍රොජෙක්ට් කරනවා නම් මේ නොවැම්බර් මාසය සිංහ ලග්නධාරී ඔයාට වැඩිපුර ආදායම් ධනයක් ලබා ගන්න පුළුවන්. ඔය 4 වැන්න කියන්නේ ලොකු ධනයක්, බලයක්, දේපල, ඉඩකඩම්, යාන වාහන වගේ දේවල් ලබා දෙන භාවයක්. ඒ වගේම ඔයා වාහනයක් ගන්න බලාපොරොත්තු වෙමින් හිටියනම් මම දන්නේ නැහැ ඉස්සරහට අපේ රටේ වාහන මිල අඩු වෙනවද වැඩි වෙනවද කියලා. ඒක මෙතෙන්ට අදාළ නැහැ. හැබැයි ඒ වාහනේ තියෙන වාහනේ අලුත් කරගන්න හරි අලුතින් වාහනයක් ගන්න හරි ඉතාම හොඳයි. අනික කුජ බුද කියන සංයෝගය 4 වැන්නේ ගමන් කිරීම හොඳ ඥානකාරක යෝගයක්. අධ්‍යාපනයේ ලබන දුවදරුවන්ටත් ඉතාම හොඳයි. දැන් සිංහ ලග්නධාරීන්ට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. අවුරුදු 2කමාරක අෂ්ටම සෙනසුරු ඒ රාෂ්ටකයක් යනවා කියන කතාව සිංහ ලග්නධාරීන්ට ඇහෙනවා ඇතිනේ. මේක ඔයාට පෞද්ගලිකව කියන කතාවක් නෙමෙයි. දැන් ලංකාවේ සහ ලෝකයේ සිංහ ලග්නධාරීන් කොච්චර ප්‍රමාණයක් ඉන්නවද? එච්චර ප්‍රමාණයකට මේ රාෂ්ටකයේ බලපානවා. මේක ලංකාවේ හිටියත් පිටරට හිටියත් පිටරට කෙනෙක් ඉන්නවා නම් සාපේක්ෂව ලංකාවේ කෙනෙක්ට වඩා ඒ රාෂ්ටකයේ නරක ප්‍රතිඵල ලබා දීම හරි අඩුයි. එහෙම වෙන්නේ කොහොමද කියලා මම කතා කරලා තියෙනවා. හැබැයි මේ අවුරුදු 2කමාරක් කාලය අද ඉඳලා ගත්තොත් අවුරුදු 2ක් විතර ටිකක් පරිස්සම් වෙන්න ණය ගනුදෙනු වලදී. ඔයාට විශ්වාසවන්ත නැති කිසිම කෙනෙක් එක්ක ණය ගනුදෙනු කරන්න එපා. ඔයාට යම් සැකයක් සංකාවක් තියෙනවා නම් අනිත් අය වෙනුවෙන් අප වෙන්න එපා, අස්සම් කරන්න එපා, ගිවිසින් වලට අස්සම් කරන්න එපා. ඔයාව පරිස්සම් කරගන්න එක ඔයා සතුයි. අර තම අතට තම හිසමේ සෙවණැල්ල කියන එක ඕනම කාලයකට අදාළයි, වළංගුයි. සිංහ ලග්නධාරීන් මේ කාලයක මේ නොවැම්බර් මාසෙ ඉතාම හොඳට දැනගන්න ඕනේ. අනිත් ප්‍රධානම කාරණාව තමයි සිංහ ලග්නධාරී ඔබට ටිකක් සල්ලි නාස්ති වෙන දේවල් මේ කාලේ වෙන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. රුපියල් 1000ක් වියදම් කරන්න ඕන තැනට 2000ක් වියදම් කරන්න පුළුවන්. ඒ හින්දා මූල්‍යමය පරිපාලනයේ සිංහ ලග්නධාරීන් ටිකක් කල්පනාවෙන් කරගන්න පුළුවන් නම් ඒකත් හොඳයි. ජාතියෙන්, ආගමෙන්, කුලයෙන් වෙනස් අයත් එක්ක සම්බන්ධතා ඇති වෙනවා. ඒක නරකක් නෙමෙයිනේ. කෙනවා ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් බිස්නස් එකක් කරනවා නම් ඒක හොඳයි. ඒ වගේ දෙයක් කරන්න බලාපොරොත්තු වෙමින් හිටියනම් ගොඩක් හොඳයි. මොකද ඒක දැන් විශේෂයෙන්ම කතා කරන්න ඕන ඔය 9 වැන්න බලවත් වීම හරහා ඔයාට දුර බැහැර පළාත් වලින් ලාභ ලැබෙනවා. ඔයා ඩිලිවරි වගේ එකක් කරනවා නම්, අලවි වගේ මාකටිං වගේ එකක් කරනවා නම්, රටින් බඩු ගෙන්නනවා හරි මේ රටින් බඩු යවන එකක් කරනවා නම් ඒ වගේ දේවල් වලින් මාසි ලාභ ලැබෙනවා. හින්දා රැකියාවට, ව්‍යාපාරවලට සිංහ ලග්නධාරීන්ට සුබ කාල සීමාවක් යන්නේ. අර මම කිව්වේ ලෙඩ රෝග සහ අසනීප තත්වයන් ගැන සිංහ ලග්නධාරීන් කල්පනාකාරීව කටයුතු කරන්න ඕනේ. කොහොමත් කේතු ලග්නය යන හින්දා උපක්‍රමශීලීභාවය වැඩි.
එක තැනකට වෙලා හිතලා බලලා නිවිසනසිල්ල තීන්දුව తీරන ගන්න පුළුවන් නිසා පහුගිය කාලේ තමාගේ තිබ්බ අඩුපාඩු හදා ගන්න පුළුවන්. දැන් අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ ධනයක්, මුදලක්, හොඳ රැකියාවක්නේ. අන්න ඒ දේවල් ටික යම් තාක් දුරකට ඉහළින් ගොඩනගා ගන්න 2025 මාර්තු මාසයේ සිංහ ලග්නධාරීන්ට හැකියාව තියෙනවා. සිංහ ලග්නධාරී ඔයාට කරන්න පුළුවන් නම් ඊටාම දුප්පත් වයසක 100 කෙනෙක්ට රන්වන් පාට ඇඳුමක්, සරමක් හරි ෂර්ට් එකක් හරි, ආච්චි කෙනෙක් නම් චීතරෙද්දක් හරි මොකක් හරි ඇඳුමක් ඉරිදා දවසක දවල් 1-2 අතර දන් දෙන්න. සිංහ ලග්නධාරී ඔබ මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා අනිත් අයට share කරන්නට කියලා ඉල්ලා සිටිනවා. 2025 නොවැම්බර් මාසය කන්‍යා ලග්නධාරී ඔබට බලපාන්නේ කොහොමද? කන්‍යා ලග්නධාරීන්ගේ ලග්නාධිපතියා බුධ ග්‍රහයා නොවැම්බර් මාසයේ 23 වෙනිදා දක්වා වෘශ්චික රාශියේ ගමන් කරනවා. ලග්නාධිපතියා කුජත් සමග සංයෝග වෙලා ලග්නයෙන් 3 වෙනිනේ ගමන් කිරීම පැහැදිලි වික්‍රමස්ථානයේ බලවත් වීමක්. ඔයාගේ උනන්දුව උත්සාහය නොවැම්බර් මාසයේ ගොඩාක් හොඳට ශක්තිමත් වෙනවා. දැන් පහුගිය කාලේ යම් කම්මැලිකම් තිබ්බනම් අරක කරන එක මේක කරන එක කරන්න බෑ කියලා කල් දැම්මනම් අද කරන්න බෑ හෙට කරනවා අද නිදිමතයි වගේ දේවල් කිව්වනම් ඔයාගේ ශක්තිය ඔයාගේ එනර්ජි එක වර්ධනය වෙනවා. ඒ හරහා ඔයාගේ හොඳ උනන්දුවක් උත්සාහයක් ඇති වෙනවා. වික්‍රමස්ථානයේ වික්‍රමස්ථානාධිපතියා ලග්නාධිපති බුධත් සමග සංයෝග වෙලා ගමන් කිරීම හොඳ ආත්ම විශ්වාසයක් ගොඩනැගෙනවා. සාමාන්‍යයෙන් අපේ කේන්දර මොනතරම් බලවත් වුණත් වාසනාව තිබ්බත් ධනයෝග රාජයෝග තිබ්බත් අපේ ආත්ම විශ්වාසය කියන දේ තමයි අංක 1ටම වටින්නේ. අන්නේ ආත්ම විශ්වාසය 2025 නොවැම්බර් මාසයේම කන්‍යා ලග්නධාරීන්ට ඉතාම හොඳින් විද්‍යාමාන වෙනවා. අනික ඔයාගේ නෛසර්ගික දක්ෂතාවයන් නැති වෙනවා. විශේෂයෙන්ම ඔයා කලාව, ඒ වගේම කාව්‍යකරණය, නිර්මාණකරණය, ඒ වගේම පොත් ලිවීම, ඔය නිර්මාණාත්මක, කලාත්මක, සෞන්දර්යාත්මක, විචාරාත්මක දේවල් වල නිරත වෙලා ඉන්නවා නම් ඔයාගේ ප්‍රතිභාව වර්ධනය වෙනවා. විශේෂයෙන් ඔයා කරන දේ අනිත් අය අතර ප්‍රසිද්ධ වෙනවා. ඔයා කන්‍යා ලග්නධාරී මාධ්‍යවේදියෙක් නම්, දේශපාලනයෙක් නම්, අලවිකරුවෙක් නම්, අර සමාජයේ මිනිස්සුත් එක්ක ගැටිලා වැඩ කරන චරිතයක් නම් ඔයාව අනිත් අය හඳුනා ගැනීමකට ලක් කරනවා. ඒක ඊටාම හොඳයි. කියන්නේ දැන් සාමාන්‍යයෙන් වර්තමානයේ තියෙන බොහෝ වෘත්තීන් සහ රැකියා මිනිස්සුත් එක්ක සමගාමීව කරට කර මිනිස්සුත් එක්ක උරෙන් උර ගැටිලා වැඩ කරන්න ඕන තැන්නේ තියෙන්නේ. අන්න ඒ වගේ අවස්ථාවලදී ඔයා කියන දේ මිනිස්සු පිළිගන්නවා. කියන්නේ ඔයාට හොඳ ශක්තියක්, බලයක්, හොඳ පෞරුෂයක් කියන එකක් નિરાයාසයෙන්ම ගොඩ නැගෙනවා. දැන් මෙහෙම දෙයක් වෙනවා. නොවැම්බර් මාසේ 16 වෙනිදා දක්වා රාජ්‍යකාරක රවි ග්‍රහයා 12 වෙනිදාධිපතියානි. කියන්නේ වැයස්ථානාධිපතියා නාස්ති වීම, වැයවීම, අහෝසි වීම සම්බන්ධව කතා කරන රවි ධනස්ථානයේ ගමන් කරන එක ටිකක් සල්ලි හානි වීමක්, තැම්පත් ධනයේ දියාරු වීමක් වගේ එකක් පෙන්වන්න පුළුවන් නොවැම්බර් 16 දක්වා. ඒක තරමක් දුරට හෝ අඩු වෙයි නොවැම්බර් මාසේ 2 වෙනිදා ඉඳලා 26 වෙනිදා දක්වා දෙවැන්නාධිපතියා දෙවැන්නේ ගමන් කිරීම නිසා. හැබැයි ඔයා අර අනවශ්‍ය වියදම් වලට, අනවශ්‍ය ආයෝජන වලට, රැවටීම් වලට මුදල් ආයෝජනය කරන්න පෙළවෙන ගතියක් පෙන්නනවා. නොවැම්බර් මාසයේ පළවෙනි දවස් 15ක 16ක කාලයක ඔයා විසින්ම පාලනය කරගන්න ඕනේ. ඊළඟ ප්‍රධාන දේ තමයි ධනය, මුදල්. දැන් වියදම් කරන්නත් ධනයක් රැස් කරගන්න එපා. නිසා වියදම පාලනය කර ගැනීම ඔයාට කරන්න පුළුවන් දෙයක් නේ. සියලු ලැබීම් පෙන්වන අයස්ථානයේ ගුරු උච්ච වෙලා, ගුරු බලවත් වෙලා ආරම්භයේදී ගමන් කරනවා. ඒක ඉතාම හොඳයි. සාමාන්‍යයෙන් ධනය ලැබෙන, ධනය ගලාගෙන එන මාර්ගය තමයි සියලු ලැබීම් පෙන්වන අයස්ථානය. ඒ නිසා කන්‍යා ලග්නධාරීන්ට ඔන්න උනන්දුව උත්සාහය කියන එකත් හොඳට වර්ධනය වෙන නිසා, ඔයාගේ ප්‍රතිරූපයත් වර්ධනය වෙන නිසා, ඔයා කරන කියන දේවල් ප්‍රසිද්ධ වෙන නිසා ඔයාගේම දෙයක් ආරම්භ කරන්නට සැලසුම් සම්පාදනය කිරීම, පිඹුරුපත් සැකසීම හොඳයි නොවැම්බර් මාසයේ. විශේෂයෙන්ම ඔයා අතේ තියෙන පොඩි මුදලක් වෙන්න පුළුවන්. අතේ තියෙන මුදලේ ප්‍රමාණය නෙමෙයි වැදගත් වෙන්නේ. මම ළඟට ඇවිල්ලා තියෙනවා රුපියල් 5ක් අතේ තියාගෙන, රුපියල් 10 අතේ තියාගෙන ව්‍යාපාර වලට බහැපු මිනිස්සු අද කෝටි ප්‍රකෝටි වෙලා මල්ටි බිලියන පතියෝ වෙලා ඉන්නවා. රටේ සහ ලෝකේ ඕන තරම්. ලංකාවෙත් ඒ වගේ ප්‍රකෝටිපතියෝ ඕන තරම් ඉන්නවා. වැඩේට අවශ්‍ය වෙන්නේ ඔයාගේ තියෙන කැමැත්ත, ඔයාගේ තියෙන උනන්දුව, ඔයා ඒ වෙනුවෙන් රැස් කරගන්නා දත්ත,
නොපසුබට උත්සාහය දිවා රාත්‍රී නොබලා වෙහෙස වෙන්න පුළුවන් හැකියාව. ඉතින් ඒක නොවැම්බර් මාසේ ඔයාට තියෙනවනේ. ඒ නිසා ඔයාට ලග්නාධිපතියාගේ මහදසාවක් අතුරු දසාවක් යනවා නම් එහෙම නැත්නම් ගුරුගේ මහදසාවක් අතුරු දශාවක් යනවා නම් ඔයාට හිතකර සිකුරුගේ මහදසාවක් අතුරු දසාවක් යනවා නම් සුළු හරි මුදලක් ආයෝජනය කරන ඔයාට කියලා ව්‍යාපාරයක් පටන් ගන්න. රැකියාවක් හොයන කෙනෙක්ට රැකියාවක් ලැබෙන්න පුළුවන් ඉඩකඩ වැඩි. යටිපතුල් වල අතුල් පතුල් වල පාදවල යම් යම් ආසාදන ආබාධ ඇති වෙන්න පුළුවන්. නොසිතූ ධනයක් මුදලක් ලබන්න පුළුවන් හැකියාවක් වාසනාවක් ඔයාට තියෙනවා. අනිත් එක සෙනසුරු 7 දිග්බල වෙලා ගමන් කරන එක පෞල් ජීවිත වුණත් ගැටලු ප්‍රශ්න තිබ්බනම් ඒවා සාකච්ඡා කරලා විසඳ ගන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා. කන්‍යා ලග්නධාරී ඔයාට කරන්න පුළුවන් නම් උගුර කනනාසය සම්බන්ධ ගැටලුවක් තියෙන දරුවෙක්ට කොළ පාට ඇඳුමක් අරන් දෙන්න බදාදා දවල් 1-2 අතර. කන්‍යා ලග්නධාරී ඔබ මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා අනිත් අයට share කරන්නට කියලා ඉල්ලා සිටිනවා. 2025 නොවැම්බර් මාසය තුලා ලග්නධාරී ඔබට බලපාන්නේ කොහොමද? නොවැම්බර් මාසයේ 2 වෙනිදා ඉඳලා 26 වෙනිදා දක්වා තුලා ලග්නේ ලග්නාධිපතියා සිකුරු ලග්න භාවයේ බලවත් වෙලා මාලවී කියන මහා පුරුෂ යෝගයෙන් ගමන් කිරීම ඊටාම හොඳයි. දැක්මක් සහ දැක්මට අදාළ වැඩපිළිවෙලක් බිහි වෙනවා. ඒ කියන්නේ මේ මාසයේ ඔයා නිවැරදි සැලසුමක් යොදා ගන්නවා. පහුගිය මාස කිහිපය තුල රැකියාව, විවාහය, අධ්‍යාපනය මේ සියල්ලම සාර්ථක කරගන්න බැරි වුණා නම් ඒ දේවල් ඔයාට ඉහළට සාර්ථක කරගැනීමේ හැකියාවක් තියෙනවා. නොවැම්බර් මාසයේ 16 වෙනිදා දක්වා රාජ්‍යකාරක රවිත් තුලාවේ ලග්නයේ සිකුරුත් සමග සංයෝග වෙලා ගමන් කරනවා. දැන් රවි ලග්නෙට නීචයි. එතකොට සාමාන්‍යයෙන් නොවැම්බර් 16 දක්වා කාලයේ ඔය හිස සම්බන්ධව යම් යම් ආසාදන තියෙන අය ටිකක් පරිස්සම් වෙන්න. සමහර අයට ඔය මිග්‍රේන් එක තියෙනවනේ, ඒක ලංකාවේ මේ වෙද්දි ගොඩාක් වැඩි. තුලා ලග්නධාරී ඔයාට ඒ වගේ මිග්‍රේන් එක වගේ තියෙනවා නම් ඊට අදාළ විදිහට ටිකක් ලොකු පීඩාවකින් වැඩ කරන්න උත්සාහ කරන්න එපා පළවෙනි දවස් 16. හැබැයි රවි සිකුරු කියන ඊටාම වටිනා ග්‍රහ සංයෝගය රසකාමී රසඥතාවයක් වඩවන යෝගයක් නිසා නොවැම්බර් 16 දක්වා කාලේ අර නැවගිලුණත් බෑන්චූන් ගතිය තුලා ලග්නධාරියාට එන්න පුළුවන්. කොහොමත් ඉතින් තුලා ලග්නධාරියා කියන්නේ පංචකාමයට ඇලිලා ගැලිලා ඉන්න පුද්ගලයෙක් නේ. ඇහැ කන නාසය දිව ශරීරය පංචේන්ද්‍රයන් පිනවන්න කැමති ස්වභාවයක් දරනවනේ. ඒක තුලා ලග්නධාරීන්ගේ හැටි සහ ලග්නයේ ස්වභාවය. එතකොට ආන්ගේ ලග්න ගතිය මේ ග්‍රහතාරකා සිත්තමත් එක්ක පොදුවේ ඕනම තුලා ලග්නධාරියෙක්ට අඩු වැඩි වශයෙන් බලපාන්න පුළුවන්. නොවැම්බර් 16 දක්වා ටිකක් අර රසයට රසකාමීත්වයට ඇදිලා යන ගතියක්, විරුද්ධ ලිංගිකයන් දෙසට ඇදිලා යන ගතියක්. ඒක ඉතින් හොඳ වෙන පැති කීපයක් තියෙනවා. දැන් ඔයා තුලා ලග්නධාරී අවිවාහකෙක් නම් ඔයාට සුදුසු කාලයේ ඉන්නවා නම් බොහොම ආදරණීය මංගල යෝජනා උදා වෙන්න පුළුවන්. ඔයා ආයතනයක වැඩ කරන තුලා ලග්නධාරී පිරිමියෙක් නම් ඔයාට වඩා උඩපුටුවේ ඉන්නේ කාන්තාවක් නම් බොස් ඔන්න ඔයාට යාගේ යම්කිසි ආදරයක් රැකවරණයක් ඔයා කෙරෙහි ඇල්ම බැල්ම යොමු වෙලා ඔයාට යම්කිසි ආකාරයකට රැකියාවේ උසස් වීමක් ලබා ගන්න පුළුවන්. ඔයා කාන්තාවක් නම් ඒත් ඒ ආකාරයටම තමයි. විශේෂයෙන්ම දැන් අපි ඔය කියනවනේ ලග්නාධිපතියා ලග්නයෙන් බලවත් වෙලා ගමන් කරන කාලය අනාගතයේ වෙනුවෙන් yaadena වැඩක් කරන්න ඉතාම හොඳයි. ගොඩාක් වෙලාවට ඔය යකෙක්ගෙන් වුණත් වැඩක් කරගන්න පුළුවන් කාල සීමාවක් උදා වෙන්නේ. හැබැයි අර නිර්මාණාත්මක කලාත්මක ගතිය වැඩි. ටිකක් අර විවේකී සැප ජීවිතයට ප්‍රිය කරන ගතිය වැඩි. කාලය මූල්‍යමය කටයුතු වලට වඩා ගොඩක් වෙලාවට අර රසවින්දනයේ රසඥතාවයේ ඇහැ කන නාසය දිව ශරීරයේ පංචේන්ද්‍රයන් පිනවන්න යොදා ගැනීම වැඩි. ඒක ඉතින් හරි වෙන්නත් පුළුවන්, වැරදි වෙන්නත් පුළුවන්. ඒක ඔයා තමයි ඔයාගේ සීමාව තීරණය කරන්න ඕනේ. ඊටත් වඩා පොඩි බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි සම්පූර්ණ මාසෙම කුජ ලග්නයෙන් දෙවැන්නේ ගමන් කරන නිසා විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම කුජ වගේ ග්‍රහයෙක් අග්නිකාරක, ගිනිකාරක, යුද්ධකාරක ග්‍රහයෙක් නෙන් දෙවැන්නේ ගමන් කරද්දී දෙවැන්නේ නිර්මාණය වෙලා තියෙන ග්‍රහතාරකා සිත්තම ගත්තොත් එහෙම ඔයාගේ වචනයට ලොකු බලයක්, පවර් එකක් ලැබෙනවා. ඒ කියන්නේ ඔයා සමහර වෙලාවට සීමාව ඉක්මවා ඒක පාවිච්චි කරන්න එපා. ඔයාගේ කතාවට ලැබෙන බලය ඔයාට යමෙක්ගෙන් වැඩක් ගන්න ඕන නම් අන්න ඒ තැනදී විතරක් පාවිච්චි කරන්න. දෙවැන්නාධිපතියා දෙවැන්නේ ගමන් කරන එක සමස්ත නොවැම්බර් මාසයේම හොඳ ධන යෝගයක්. අනික ඔය ගුරු වගේ ග්‍රහයෙක් තුලා ලග්නධාරියෙක්ට ලොකුවට
ඉතා ඉහළින් ප්‍රතිඵල දෙන්නේ නැහැ. මොකද ගුරු සිකුරු සදා වෛරං කියලා ජ්‍යොතිර්විද්‍යාවේ සඳහන් වෙනවා. දැන් ගුරු කියන්නේ තුලා ලග්නධාරියාට අඩුවෙන්ම ප්‍රතිඵල ලබා දෙන ග්‍රහයෙක්. හැබැයි උත්පත්ති කේන්දරේ බලවත් වෙලා හිටියොත් අදාළ භාවයන්ට අදාළව සුබ ප්‍රතිඵල ලබා දෙනවා. දැන් ගුරු වගේ ග්‍රහයෙක් රැකියා ස්ථානයේ බලවත් වෙලා ගමන් කරන එක අර මම කලින් කිව්ව කාරණාව වඩාත් සනාථ වෙනවා. රැකියාවට ගොඩාක් හොඳයි. රැකියාවේ හිතකර පරිසරයක් නිර්මාණය වෙනවා. ඒ වගේම සෙනසුරුත් 6 වෙන්නේ ගමන් කරන්නේ ඕන තුලා ලග්නධාරී ගෑනු ළමයි විශේෂයෙන්ම මේ කාලේ තමාට වඩා උසස් විවාහයක් වෙන්න පුළුවන් ඉඩකඩ වැඩි. මම මේ කියන්නේ දැනට යාළු වෙලා ඉන්න සහ ආදර සම්බන්ධතාවයක් තියෙන ගෑනු ළමයි ගැන නෙමෙයි. ආදර සම්බන්ධතාවයක් හොයන කෙනෙක්ට විශේෂයෙන්ම තුලා ලග්නධාරී ගෑනු ළමයෙක්ට කාන්තාවකට ස්ත්‍රියකට තරුණියකට තමාට වඩා හැම පැත්තෙන්ම උසස් මංගල යෝජනා යෝග එන්න පුළුවන් ඉඩක් වැඩි හින්දා නොවැම්බර් මාසයත් ඊට අදාළ කාල සීමාවක් නිසා ටිකක් ඒ ගැන සැලකිල්ලෙන් කාලය ගත කරන එක හොඳයි. ලෙඩ රෝග සහ අසනීප තත්ත්වයන් ගැන කතා කරද්දී වෙ ධන හිස්සත් වලලු කරත් අතර ප්‍රදේශයේ යම් යම් ආසාදන ආබාධ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒක දුර්වලතාවයක් වෙන්න පුළුවන්. ඔය සමහර වෙලාවට මම කිව්වේ හිස සම්බන්ධ ආසාදන තමයි ගොඩක් මේ ඉන්නේ. ඒකත් නොවැම්බර් 16 දක්වා කාලය. ඔන්න ඔය කාරණා ගැන වැඩි අවධානයෙන් ඉන්න විශේෂයෙන්ම තුලා ලග්නධාරීන්. තුලා ලග්නධාරී ඔබ සිකුරාදා දවසක ඊටාම දුප්පත් ඉගෙන ගන්න පුළුවන් දක්ෂ ළමයෙක්ට ඉස්කෝලේ යන ළමයෙක්ට පාසල් යුනිෆෝම් එකට අවශ්‍ය සුදු පාට ඇඳුම් ටිකක් හෝ සුදු පාට මොනවා හරි ටිකක් වස්ත්‍ර ටිකක් පොත් බෑග් එකක් හරි අරන් දෙන්න සිකුරාදා දවල් 1-2 තුලා ලග්නධාරී ඔබ මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා අනිත් අයට share කරන්නට කියලා ඉල්ලා සිටිනවා. 2025 නොවැම්බර් මාසය වෘශ්චික ලග්නධාරී ඔබට බලපාන්නේ කොහොමද? වෘශ්චික ලග්නේ ලග්නාධිපතියා සෙම්පති කුජ ග්‍රහයා ලග්න භාවයේ බලවත් වෙලා ගමන් කරනවා. නොවැම්බර් මාසේ 23 වෙනිදා දක්වා බුදත් සමග යම් සංයෝගයකුත් තියෙනවා. ලග්නාධිපතියා ලග්න භාවයේ ගමන් කරන එක වෘශ්චික ලග්නධාරීන්ට කුජ රුචක කියන මහා පුරුෂ යෝගය උදා වෙනවා. ඔන්න බුදත් එහිම තැන්පත් වෙලා සංයෝග වෙලා ඉන්න නිසා හොඳ උපක්‍රමික භාවයක්. කුජ බුද කියන්නේ හොඳ ඥානකාරක යෝගයක්. කාලපුරුෂ න්‍යායට අනුව ලග්නය කියන්නේ ඔළුව. ඔයාට මේ ඥානකාරක යෝගයේ ප්‍රයෝජනෙට ගන්න පුළුවන් මොන තැන්වලදීද? එකක් ඔයා අධ්‍යාපනයේ ලබන දරුවෙක් නම් ඔයාට විභාගයකදී තරඟ විභාගවලදී ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. අනිත් එක විභාගයක් ආසන්නයේ නැත්නම් විශේෂයෙන්ම දැන් ඔය නොවැම්බර් මාසයේ විභාග තියෙනවා රටේ ලෝකේ. ඒක ඊටාම හොඳයි. වෘශ්චික ලග්නධාරී දරුවන්ට දැන් කුජගේ මහදසාවක් හෝ කුජගේ අතුරු දසාවක් යනවා නම් නොවැම්බර් කරන බොහෝ විභාග වලින් වෘශ්චික ලග්නධාරීන් ගොඩක් ඉහළින් සමත් වෙන්න පුළුවන් හැකියාව තියෙයි. ඒක හොඳ ඥානකාරක යෝගයක්. අනිත් එක රස්සාවක් කරන කෙනෙක් නම් තමාගේ මේ ඥානකාරක යෝගයේ උපක්‍රමික භාවය තමාට පාවිච්චි කරන්න පුළුවන් තමාගේ රැකියාවේ ඉස්සරහට යන්න. බිස්නස් එකක් කරන කෙනෙක් නම් තමාගේ නිෂ්පාදන ධාරිතාවය ගොඩාක් ඉහළට දියුණු කරගන්න. ඉතින් මේ ඥානකාරක යෝගය ගොඩක් තැන්වලදී පාවිච්චි කරන්න පුළුවන්. එක ප්‍රධාන ලොකු දුර්වලතාවයක් ඇති වෙනවා. ඔය කුජ බුද වගේ ග්‍රහයෝ ලග්නේ යන කාලේ අර තමන් ගැන අදි탁සේරුවක් ඇති වෙනවා. ඒක එච්චර හොඳ නෑ. මොන වෘත්තිය කරත් දැන් ඔය කුජගෙන් පොඩි අග්නිකාරක ගතියක්, ගිනිකාරක ගතියක්, කෙලින් හිට ගැනීමක්, යටත් නොවන ගතියක් එනවනේ. බුදත් ලග්නේ ඉන්න හින්දා මම හොද්දට දැකලා තියෙනවා උත්පත්ති කේන්දරවල ඔය කුජ බුද ලග්නේ ඉන්න අය ටිකක් තමන් ගැන ඉහළින් හිතන් ඉන්නවා. ඒ හිතන් ඉන්න එක වරදක් නෙමෙයි. සමහර වෙලාවට තමාට අවාසියක් වෙන්න පුළුවන්. ඒ නිසා අර ටිකක් මාන්නේ ටිකක් වැඩි වෙන්න පුළුවන් වෘශ්චික ලග්නධාරීන්ට නොවැම්බර් මාසේ එක දුර්වලතාවයක්. අඩුපාඩු කියන ඒවා කෙලින් කියන්න ඕනේ ඒවා. එතකොට තමයි හදාගන්න පුළුවන් වෙන්නේ. ජන්මපත්‍ර පරීක්ෂාවේදී අපි කොහොමත් ඒක හොඳටම කරනවා. හොඳ දේවලුත් කියනවා, හදාගන්න ඕන දේවලුත් කියනවා. එතකොට අන්න ඒ අඩුපාඩු ඔයා නොවැම්බර් මාසයේ සකස් කරගන්න උත්සාහ කරන්න. අනිත් එක තමයි නින්දට බාධා, සයනේ සුවයට බාධා ඇති වෙනවා. දැන් විශේෂයෙන්ම ඔයාට හොඳට නිින්ද යාගෙන ඉඳි මොකක් හරි හේතුවක් නිසා අවදි වෙන්න පුළුවන්. මොකද 12 වෙන්නාධිපතියා 12 වෙන්නේ යන කාලේ ඔයාට හොඳ නිින්දක් තියෙන්න පුළුවන්. හැබැයි නොවැම්බර් 16 දක්වා රවි නීච වෙලා ගමන් කරන නිසා සයනේ සුවයට යම් යම් බාධා ඇතිවීමේ ඉඩකඩකුත් තියෙනවා. නොවැම්බර් 16න් පස්සේ ඔයාට නිින්ද සම්බන්ධව තිබ්බ ගැටලු ප්‍රශ්න ටිකක් විසඳෙන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. ඊළඟ ප්‍රධාන දේ දැන් වෘශ්චික ලග්නධාරීන්ටත් ධර්ම ත්‍රිකෝණයක් නිර්මාණය වෙනවා. මේක තාම හොඳයි. 1 5 9
ධර්ම ත්‍රිකෝණයේ බලවත් ග්‍රහයන් තැන්පත් වීම ලෞකික ලෝකෝත්තර සුඛ විහරණයේ වෙනුවෙන් ඔබ වැඩ කරනවා. අනික 9 වැන්නේ ගුරු වගේ ග්‍රහයෙක් උච්ච වීම විදේශගත අධ්‍යාපනයට හොඳයි. විදේශගත සම්බන්ධතා ඉතා හොඳින් වර්ධනය වෙනවා. අනාගතයේ රට යන්න ඉන්නවා නම් ඒ ගැන මහන්සි වෙන එක හොඳයි. ඔයාට ඔයාගේ ජීවිතේ හොඳ දැනුමක් ලැබෙනවා. හොඳ පුද්ගලයන් ලැබෙනවා. ඒක ඉතාම හොඳයි. සාමාන්‍යයෙන් අර අපි කියන්නේ පින් පොත පුරව ගන්න පුළුවන් කාලයක්. නිසා ඔයා පුළුවන් තරම් මහන්සි වෙලා වැඩ කරන්න. ලෙඩ රෝග සහ අසනීප තත්වයන් ගැන කතා කරද්දී මම දැකලා තියෙනවා ඔය කාලයක් රඳන ධනහිස් අමාරු තියෙනවා සමහර උච්චක ලග්න ධාරීන්ට. ආන්ගේ ධනහිස් අමාරු තියෙන උච්චක ලග්න ධාරීන් පරිස්සම් වෙන්න. ධනහිස් අමාරු නැති උච්චක ලග්න ධාරීන්ට ධනහිස් පොල් කටුවල පොඩි පොඩි කැක්කුම් වගේ දේවල් ඇතිවීමේ ඉඩකඩ තියෙනවා. දැන් තව කාරණාවක් අර කුජ ග්‍රහයා ලග්න භාවයේ ගමන් කරනවනේ. විශේෂයෙන්ම රාජ්‍ය ආරක්ෂක අංශය පොළව භූමියේ කුජට අයිති වෘත්තීන් සහ රැකියා කරන අයට ඉතාම හොඳයි. කුජට අයිති වෘත්තීන් තමයි ප්‍රධානව හමුදාව, පොලිසිය, බුද්ධි අංශය, රාජ්‍ය ආරක්ෂක අංශය. ඒ වගේම පොළව භූමිය සම්බන්ධ ඕනම ආකාරයක ව්‍යාපාර කරන අය, සියලුම සටන්කරුවන්, ඒ වගේම ක්‍රීඩකයන්ගේ කේන්දරවල කුජ බලවත් වෙලා ඉන්නවා. සමහර දේශපාලඥයන්ගෙත් අතීතයේ තිබ්බ වර්තමානයේ තියෙන්න පුළුවන්. කොහොම වුණත් අන්න ඒ වගේ වෘත්තීන් රැකියා කරන අයට ඉතාම හොඳයි. හැබැයි ඔයා හොඳට මතක තියාගන්න ඕනේ විශේෂයෙන්ම ඔය ඇස්වල ආසාදන හෝ කොන්දේ ආසාදන තියෙන අය ටිකක් පරිස්සම් වෙන්න. ඇස්වල ධන ගතියක් සහ ඔළුවේ ඌෂ්ණාධික ස්වභාවයක් ඇතිවීමේ ඉඩකඩ තියෙනවා. රාහු 4 වැන්නේ ගමන් කරන නිසා අනවශ්‍ය කලබලයක්, හදිස්සියක් වගේ දෙයක් ඇති වෙන්න පුළුවන්. ඒක ඔයා විසින්ම පාලනය කරගන්න ඕනේ. ඇත්තටම ලෞකික පැත්තටත් ගේ දොර ඉඩකඩම් යාන වාහන සම්බන්ධ දේවල් වලටත් හොඳයි. විශේෂයෙන්ම මේක හොඳම ඥානකාරක යෝගයක්. ඔයා ලබන අධ්‍යාපනයෙන් ගොඩාක් ඉහළ දැනුමක් මේ විශේෂයෙන්ම උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විෂයන් හදාරන දරුවන්ටත් ගොඩාක්ම ඉහළට යන්න පුළුවන් සාර්ථකත්වයක් ඇති වෙන්න පුළුවන්. වෘශ්චික ලග්නධාරී ඔබ අඟහරුවාදා දවසක දවල් 1-2 අතර පාදයක් ආබාධිත පුද්ගලෙක්ට ආබාධිත උපකරණයක් මිලදී ගන්න යම් සහයෝගයක් ලබා දෙන්න. වෘශ්චික ලග්නධාරී ඔබ මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා අනිත් අයට share කරන්නට කියලා ඉල්ලා සිටිනවා. 2025 වර්ෂයේ නොවැම්බර් මාසය ධනු ලග්නධාරී ඔබට බලපාන්නේ කොහොමද? ධනු ලග්නයේ ලග්නාධිපතියා සූර ගුරු ග්‍රහයා ලග්නයෙන් 8 වැන්නේ සමස්ත මාසයේම ගමන් කරනවා. 8 වැන්නේ ගුරු ගමන් කරන කාලය ඔබ කරන වැඩ කටයුතු වලට යම් බාධාවක්, අභියෝගයක් නොවැම්බර් මාසයේ තිබුණත් ලග්නාධිපතියා 8 වැන්නේ බලවත් වෙලා ගමන් කරන නිසා අධික උත්සාහයෙන් කරන කටයුතු වලින් සාර්ථකත්වයක් ඔබට ලැබීමේ හැකියාව තියෙනවා. අනික ලග්නාධිපතියා 8 වැන්නට උච්චයි. විශේෂයෙන්ම මේ නොවැම්බර් මාසය ඔබ දෙවි දේවතාවුන් වහන්සේලා විශ්වාස කරනවා නම්, අදහනවා නම් අන්න ඒ සම්බන්ධ නොපෙනෙන ඇදහිලි විශ්වාස වලින් යම්කිසි ආකාරයක ආශිර්වාදයක් ලබා ගන්න පුළුවන්. එහෙම දේවලුත් මේ ලෝකේ තියෙන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි 12 වැන්නාධිපතියා 12 වැන්නේ ගමන් කරනවා නොවැම්බර් මාසයේ පුරාම. 12 වැන්නෙන් කතා කරනවා වැයවීම, නාස්තිවීම, අහෝසිවීම වගේ දේවල්. කොහොම වුණත් ඔය යටිපතුල්වල, අතුල්පතුල්වල, පාදවල යම් යම් ආසාදන තියෙන ධනු ලග්නධාරීන් තමාගේ ශරීර සෞඛ්‍ය තත්ත්වය ගැන ටිකක් පරිස්සම් වෙන්න. සමහර අයට ඔය කකුල් පැලෙන ගතියක් ඇති. අන්න ඒ වගේ රක්ත වාත තත්ත්වයන් තියෙන අය, කකුල් පැලෙන ගති තියෙන අය, විශේෂයෙන් ඔය බිලුඹ, ඇඟිලි කරු අතර යටිපතුල් වල වලලු කර සම්බන්ධව යම් යම් ඌෂ්ණාධික ස්වභාවයන් නැතිවීමේ ඉඩකඩ තියෙනවා. විශේෂයෙන්ම ලග්නාධිපතියා ගුරුගේ බලවත් උච්චවීම බාධකස්ථානයේ, ආයුෂස්ථානයේ, මාර්ගස්ථානයේ තියෙන එක පැති දෙකකින් අපිට විග්‍රහ කරන්න පුළුවන්. ඒක මම විශේෂයෙන් ගුරුමාරුව වීඩියෝ එකේ විශේෂයෙන්ම කතා කරා. නොවැම්බර් මාසයේ විශේෂයෙන්ම ධනු ලග්නධාරීන් දෙයක් පළවෙනි පාර අසාර්ථක වුණා කියලා අත්හැරලා දාන්න එපා. ඊළඟ කාරණාව තමයි නොවැම්බර් මාසයේ 16 වෙනිදා දක්වා රාජ්‍යකාරක රවි 9 වැන්නාධිපතියා වෙමින් නීච භාවයට පත් වෙලා සියලු ලැබීම් පෙන්වන අයස්ථානයේ ගමන් කරනවා නොවැම්බර් 16 දක්වා කාලය. විශේෂයෙන්ම ඈත පළාත්වල ඉන්න අයත් එක්ක වැඩ කරද්දී කල්පනාකාරී වෙන්න. නොවැම්බර් 16 දක්වා තමාට වඩා වයසින් වැඩි වැඩිහිටියන් එක්ක ඕනාවට වඩා විහිළුවට තහලුවට යන්න එපා. වැඩිහිටියන්ගේ අධික දෝෂාරෝපණයට ඔබ ලක් වෙන්න පුළුවන්. අනිත් එක තමයි
ඔය මේ දනහිස්සත් වලලු කරත් අතර ප්‍රදේශයේ පාදවල යම් යම් ආබාධ ආසාදන වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඈත පළාත් තුල ඔය විදේශගත වෙන්න කියලා හොරුන්ට හොරුකාරයන්ට නිකන් සල්ලි නාස්ති කරගන්න එපා. හරියට මේවා කන්ෆර්ම් කරගෙන රට යන්න පුළුවන් නම් විතරක් සල්ලි වියදම් කරන්න. මොකද ඔබ ඈත පළාත් තුල ඉන්න අයගෙන් ඔබට යම් අලාභ අවාසි වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. දුර බැහැර පළාත් තුල ඉන්න අයත් එක්ක අමනාප වෙන්න පුළුවන්. තමාට වඩා වයසින් වැඩි අයත් එක්ක මතභේදාත්මක ගැටලු ඇති වෙන්න පුළුවන්. රට යනවා කියලා සල්ලි නාස්ති වෙන්න වියදම් කරගන්න වගේ දේවල් පුළුවන්. ඒක නොවැම්බර් 16 වෙනිදා දක්වා ගොඩක්ම පරිස්සම් වෙලා වැඩ කටයුතු කරන්න ඕනේ. විශේෂයෙන්ම සියලු ලැබීම් පෙන්වන අයස්ථානයේ සිකුරු බලවත් වෙලා ගමන් කරන නිසා සතුටු වෙන්නට විනෝද වෙන්නට අවස්ථාව ලැබෙනවා. ධනු ලග්නධාරී පුරුෂයෙක් නම් ඔයා කාන්තාවන්ගෙන් විශේෂ වරප්‍රසාද උදව්පකාර වගේ දේවල් ලැබෙන්න පුළුවන්. කාන්තාවක් නම් පුරුෂයන්ගෙන් යම් යම් උදව්පකාර ලැබෙන්නත් පුළුවන් හැකියාව තියෙනවා. ඔය සියලු ලැබීම් පෙන්වන අයස්ථානයේ සිකුරු බලවත් වෙලා ගමන් කරන කාල සීමාව විශේෂයෙන්ම අලුත් කන්ටැක්ට්ස්, අලුත් සම්බන්ධතා, අලුත් හිතමිතුරන් හඳුනා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ හරහා ඔයාට ඔයාගේ ජීවිතයේ සතුටු වෙන්නට, විනෝද වෙන්නට, ප්‍රිය සම්භාෂණ සඳහා පවා සහභාගී වෙන්නට හැකියාව ලැබෙනවා. රාහු තුන්වැන්නේ උපචේ භාවයක් වූ තුන්වැන්නේ මූලත්‍රිකෝණ වෙලා බලවත්ව ගමන් කිරීම ඔයාගේ උනන්දුව උත්සාහය ඉතාම හොඳින් ප්‍රදර්ශනය වෙනවා. සාර්ථක කෙටි ගමන් බිමන් නැති වෙනවා. විශේෂයෙන්ම ඔය සටන් කලාව, ක්‍රීඩාව වගේ දේවල් කරන ධනු ලග්නධාරීන්ගේ ජව සම්පන්න ස්වභාවය සහ අර වේගය, උද්වේගකාරී ස්වභාවයන් වර්ධනය වෙනවා. ඒක ඉතාම හොඳයි. ඒ වගේම ඔයාගේ ආධ්‍යාත්මික ආගමික පැත්තත් වර්ධනය වෙනවා. දැන් විශේෂයෙන්ම කේතු වගේ මෝක්ෂකාමී ග්‍රහයෙක් භාග්‍යස්ථානයේ ගමන් කිරීමත් 12 වෙන්නාධිපතියා 12 වෙන්නේ ගමන් කිරීමත් නොවැම්බර් මාසේ 16 වෙනිදාකින් පස්සේ රාජ්‍යකාරක රවි 12 වෙන්නට පැමිණීමත් හරහා නොවැම්බර් මාසේ අවසාන කාල සීමාව විශේෂයෙන්ම ධනු ලග්නධාරීන්ගේ ආගමික ආධ්‍යාත්මික පැත්ත වර්ධනය වෙනවා. දානමාන පින්කම් කරන්නට තියෙන ලැබියාව වැඩි. ස්වාමි පුරුෂයාගේ හෝ බිරිඳගේ සතුරන් මර්ධනය කිරීමේ යෝගයක් විශේෂයෙන් තියෙනවා. දැන් නොවැම්බර් මාසයේ වැඩි කාල සීමාවක් බුධ ග්‍රහයා වෘශ්චික රාශියේ ගමන් කිරීම හරහා ඔය 7 වෙන්නාධිපතියා භාවෝත් භාවාත්ඵල න්‍යාය අනුව 7 වෙන්නෙන් 6 වෙන්න වූ 12 වෙන්නේ ගමන් කිරීම විවාහක ස්වාමි පුරුෂයෙක් නම් ඔබගේ සැමියාගේ එහෙම නැත්නම් භාර්යාවගේ සතුරන් මර්ධනය කිරීමේ යෝගයක් ධනු ලග්නධාරීන්ට තියෙනවා. ඒ නිසා ධනු ලග්නධාරීන්ට තමාගේ ජීවිතයේ අරමුණු බලාපොරොත්තු කරා බොහොම පහසුවෙන් ළඟා වෙන්න පුළුවන්. අධ්‍යාපන කටයුතු වලටත් ගොඩාක් හොඳයි. අධ්‍යාපන කටයුතු කරන දරුවන්ට ඊටාම හොඳින් තරඟ විභාග වලට සහ ඊටාම හොඳින් දැනුම සන්නද්ධ වෙන කාලයක් බවට පත් වෙනවා. ධනු ලග්නධාරී ඔබ බ්‍රහස්පතින්දා දවසක ඊටාම දුප්පත් වයසක බහුශ්‍රුත ගුණ යහපත්කමක් තියෙන වැඩිහිටියෙක්ට කහපාට ඇඳුමක් දවල් 1-2 අතර පරිත්‍යාග කරන්න. ධනු ලග්නධාරී ඔබ මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා අනිත් අයට share කරන්නට කියලා ඉල්ලා සිටිනවා. දෙදාස් 25 නොවැම්බර් මාසය මකර ලග්නධාරී ඔබට බලපාන්නේ කොහොමද? මකර ලග්නධාරීන්ගේ ලග්නාධිපතියා කර්මයට තීන්දුව දෙන සෙනසුරු ග්‍රහයා ඒ රාෂ්ටක මුකුත් ගත වෙන්නේ නැහැ. වික්‍රමස්ථානයේ සහජස්ථානයේ බලවත් වෙලා ගමන් කරනවා. ගුරු ග්‍රහයා 7 වෙනි ගමන් කරනවා. දැන් ඇත්තටම මකර ලග්නධාරීන්ට තමාගේ ජීවිතේ 2025 මාර්තු 29න් පස්සේ අවුරුදු 7මාරක ඒ රාෂ්ටක තත්වයේ ගත කරලා පීඩාවට පත් වෙලා දැන් අර පහුගිය කාලයේ තිබ්බ ගැටලු ප්‍රශ්න ක්‍රමානුකූලව විසඳ ගනිමින් ඉස්සරහට යන කාලයක්. කොහොමත් ඉතින් මකර ලග්නධාරියා කියන්නේ හිත හයිය මිනිස්සයානේ. ඕනම තැනක ඕනම කට්ටක් කාලා වැඩ කරන්න පුළුවන් මිනිස්සයා. දිවා රාත්‍රී නොබලා වෙහෙස මහන්සි වෙන මිනිස්සු තමයි මකර ලග්නේ උපදින්නේ. මකර ලග්නධාරීන් 100ක් ගත්තොත් 99කටම ওই ලක්ෂණ තියෙනවා. ඒක ස්වභාවික දෙයක්. හැබැයි දැන් ඔය ගුරු 7 වෙන්නේ බලවත් වෙලා ගමන් කිරීම හරහා මේ නොවැම්බර් මාසය මකර ලග්නධාරීන්ට හොඳ සමාජ සම්බන්ධතා ටිකක් ඇති වෙනවා. ඒ කියන්නේ ඔය හවුල් ව්‍යාපාරයක් වගේ දෙයක් පටන් ගන්නට බලාපොරොත්තු වෙමින් හිටියානම් 7 වෙන්න කියන්නේ කලත්‍රස්ථානයේ හවුල් ව්‍යාපාරස්ථානයේ. ඒ කලත්‍රස්ථානයේ හවුල් ව්‍යාපාරස්ථානයේ ගුරු බලවත් වෙලා ගමන් කරන කාලය තමාට යම් වශ්‍ය බන්ධනයක් ඇති වෙනවා තමා වැඩ කරන අයත් එක්ක. ඒක හොඳයි. ඇත්තටම ඒක හවුල් ව්‍යාපාර වලටත් වඩා ඉතින්
අවිවාහක තරුණ තරුණියන්ට තමාගේ විවාහක සහකරු හෝ සහකාරිය හොයාගන්නත් ඉතාම වැදගත්. එතකොට ඔය හවුලේ කරන වැඩ කටයුතු ලොකුම හවුල ඇත්තටම විවාහේනේ. දැනට විවාහ ජීවිත ගත කරන අය ඉතාම සාර්ථක ලෙස තමාගේ කටයුතු කරගෙන යන්න පුළුවන්. පහුගිය කාල සීමාවේ පෞල් ජීවිතවල ගැටලු ප්‍රශ්න බාධක වගේ තිබ්බනම් සැමියා සහ බිරිඳ අතර නොහොඳ නෝක්කඩු ගති තිබ්බනම් ඒවා පැත්තකට දාලා වැඩ කරන්න පුළුවන්. මොකද හත්වැන්න කියන්නේ කලත්‍රයා. තමාගේ විරුද්ධ ලිංගිකයාගේ ස්වභාවය ගැන කතා කරන භාවය නිසා ගුරුගේ බලවත්භාවය, ගුරුගේ සම්ප්‍රාප්ත වීම හරහා ඔබගේ විරුද්ධ ලිංගිකයා નિરાයාසයෙන්ම බලවත් වෙනවා. ඒක ඔබට වඩාත් හිතකරයි නේ. අති බහුතරයක් පවුල්වල සැමියා බලවත් වුණාම ඒක ස්වාමි පුරුෂයාට හොඳයි. ස්වාමි පුරුෂයා බලවත් වුණාට පස්සේ ඒක සැමියාට හොඳයි. දුර්වලතාවයක් තියෙනවා. ඔය කේතු වගේ ග්‍රහයෙක් ආයුෂස්ථානයේ මාරකස්ථානයේ ගමන් කරන නිසා গুপ্ত රෝග හටගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔය යටිබඩ ගුද මාර්ගයේ ලිංගික අවයව සම්බන්ධව සුළු සුළු ආසාදන වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඔය වොෂ්රූම් යන්න අමාරු ගති වගේ දේවල් ඇතිවීමේ ඉඩකඩක් තියෙනවා. ඒ වගේම දැන් ප්‍රබලවම අවධාරණයෙන් දැනගන්න ඕන ප්‍රධානම දේ තමයි නොවැම්බර් මාසේ 16 වෙනිදා දක්වා ආයුෂස්ථානාධිපතියා මාරකස්ථානාධිපතියා නීච වෙලා යන්නේ රැකියා ස්ථානයේ මුදුනස්ථානයේ. එතකොට ආයුෂස්ථානයේ මාරකස්ථානයේ අධිපතියා නීච වෙලා ගමන් කිරීම සිකුරුත් එක්ක යම් සංයෝගයක් තියෙනවා. ගමන් කරන භාවය හොඳයි. හැබැයි හදිස්සි අනතුරු වැටීම් තැලීම් සීරීම් අනිවාර්යෙන් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම අර ඕනාවට වඩා ඕනම දෙයක් ඕනෙම නෑ. දැන් මකර ලග්නධාරීන් හිතුවොත් හිතපු දේම කරන මිනිස්සුනේ. අන්න ඒක ටිකක් අඩියක් ආපස්සට අරන් වැඩ කරන්න. කොච්චර හදිස්සි වුණත් ඔයා කෝච්චිය බස් එකේ නම් යන්නේ කලබලයට කෝච්චියට බස් එකට ගොඩ වෙන්න එපා. වොෂ්රූම් එකට ගියත් සබන් කැටයක් හරි පෑගලා වැටෙන්න පුළුවන්. ඉතින් රවිට අයිති ශාන්ති කර්ම ඔයාගේ පෞද්ගලික ජ්‍යොතිර්වේදියා හමු වෙලා කරගත්තොත් වෙන්න පුළුවන් ඔය ගැටලු ප්‍රශ්න බාධක ටිකක් අඩු කරගැනීමේ හැකියාවකුත් ඇත්තටම තියෙනවා. ඒ වගේම ධනහිස් පොල් කටු සම්බන්ධව ගැටලු ප්‍රශ්න තියෙන අය ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. ඒවා ටිකක් වැඩි වෙන්න උනත් පුළුවන්. ලොකුවට නෙමෙයි සාමාන්‍ය තත්ත්වේ. සියලු ලැබීම් පෙන්වන අයස්ථානයේ කුජ බලවත් වෙලා ගමන් කරන්නේ. විශේෂයෙන්ම ඔය මකර ලග්නධාරීන් මම දැකලා තියෙනවා ගොඩාක් විශාල කම්මහල් හිමිකරුවෝ. දීපල ඉඩකඩම් පොල් වතු හිම අක්කර ගණන් තියෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා මකර ලග්නේ. ඒ වගේ දේවල් නැති මිනිස්සුන්ට උනත් ඒවා ගොඩනගා ගන්න පුළුවන් බලයක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ඉඩකඩම් දීපල සම්බන්ධව ප්‍රශ්නත් ගොඩාක් මකර ලග්නධාරීන්ට තියෙනවා. ඒවා වැඩිපුර තියෙන නිසා අති බහුතරයක් මකර ලග්නධාරීන්ට ඒවා නැති අයත් ඉන්න පුළුවන්. කොහොම වුණත් අලුතෙන් ඉඩමක් මිලදී ගන්න බලාපොරොත්තු වෙමින් හිටියනම් ඒ බලාපොරොත්තුව නොවැම්බර් මාසයේ සාර්ථක වෙයි. ඉඩකඩම් පොළව භූමිය සම්බන්ධ. මොකද සියලු ලැබීම් පෙන්වන අයස්ථානය කියන්නේ සුඛස්ථානය හතරවැන්නාධිපතියා. එතකොට භාවොත් භාවාත්ඵල න්‍යාය අනුව හතරවැන්නාධිපතියා හතරවැන්නෙන් අටවැන්නෝ 11 වැන්නේ ගමන් කිරීම ධනයට ආදායමට හොඳ තත්ත්වයක් තියෙනවා. අනික මාලවී කියන මහා පුරුෂ යෝගයත් ගෝචරයෙන් නිර්මාණය වෙලා තියෙන නිසා රැකියාවෙත් තවදුරටත් ප්‍රශ්න ටික අඩු කරගෙන වැඩ කරන්න පුළුවන්. හැබැයි නොවැම්බර් 16 දක්වා ආයතනික ප්‍රධානීන් එක්ක වැඩ කරද්දි ටිකක් ඉවසීමෙන් විමසීමෙන් වැඩ කරන්න. මොකද ප්‍රධානියා නියෝජනය කරන්නේ රවි. එයා ඔයාගේ කේන්දරයේ ආයුෂස්ථානය. ඒ රවි ග්‍රහතුමා මුදුනස්ථානයේ නීච වෙලා ගමන් කිරීම ප්‍රධානීන් එක්ක සුළු සුළු ගැටලු ප්‍රශ්න ඇතිවීමේ ඉඩකඩක් තියෙනවා. ඒකත් අවධාරණයට ගත්තොත් හොඳයි. අධ්‍යාපනයටත් තාම හොඳයි. අධ්‍යාපනයට ඇත්තටම මකර ලග්නධාරීන්ට හොඳයි. අධ්‍යාපන ස්ථානාධිපතියා බලවත් වෙලා මුදුනස්ථානයේ ගමන් කිරීම. මකර ලග්නධාරී ඔබට පුළුවන් නම් සෙනසුරාදා දවස්වල දවල් 1-2 අතර දුගී මගී යාචකයන්ට නිල් පාට හෝ කළු පාට වස්ත්‍රයක් දන් දෙන්න ඉතාම හොඳයි. මකර ලග්නධාරී ඔබ මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා අනිත් අයට share කරන්නට කියලා ඉල්ලනවා. 2025 නොවැම්බර් මාසය කුම්භ ලග්නධාරී ඔබට බලපාන්නේ කොහොමද? කුම්භ ලග්නධාරීන්ගේ ලග්නාධිපතියා ලග්නයෙන් දෙවැන්නේ ගමන් කරනවා. අවුරුදු 7මාරක දීර්ඝ ලග්න සෙනසුරු ඒ රාෂ්ටකයේ ගෙවා දමන්න පුළුවන් තව හරියටම අවුරුදු 2කින්. කොහොමත් ඉතින් කුම්භ ලග්නධාරීන්ට හිම ලොකු බලපෑමක් ඒ රාෂ්ටකයේ නිසා ඇති නොවන අවස්ථාත් තියෙන්න පුළුවන්. සමහර කුම්භ ලග්නධාරීන්ට යම් පීඩාකාරී තත්වයක් තියෙන්නත් පුළුවන්. මොකද ලග්නාධිපතියා සෙනසුරු නිසා ටිකක් මේ අවුරුදු 2ක විතර කාලය ටිකක් කෝකටත් පරිස්සමෙන් ඉන්න එක හොඳයි. හැබැයි ලොකු පීඩාවක් කරදරයක් ඇති කරයි කියලා හිතන්නේ නැහැ.
කොහොම වුණත් කුම්භ ලග්න ධාරීන්ට වඩාත් ඉහළ ප්‍රතිඵල ලබා දෙන්නේ යෝගකාරක සිකුරු. ඒ සිකුරු ග්‍රහයා භාග්‍යස්ථානයේ පුණ්‍යස්ථානයේ බලවත් වෙලා මේ මුළු මාසෙම ගමන් කරන එක මහත් භාග්යක් වෙනවා. විශේෂයෙන්ම නොවැම්බර් මාසේ 2 වෙනිදා ඉඳලා 26 වෙනිදා විතර වෙනකන් දින 24කට ආසන්න කාලයක්. ඔන්න උසස් අධ්‍යාපනයේ ලබන කුම්භ ලග්නධාරීන්ට අධ්‍යාපන කටයුතු වලට හොඳයි. විදේශගත වීමක් බලාපොරොත්තුවෙන් ඉන්න කුම්භ ලග්නධාරීන්ට ඒ බලාපොරොත්තුව ඉටු වෙනවා. දැනට විදේශීය රටවල් වල ජීවත් වෙන කුම්භ ලග්නධාරීන්ට වැඩිපුර විදේශීය මුදල් හම්බ කරන්න පුළුවන්. ආනයන අපනයන වගේ ව්‍යාපාරයක් ආරම්භ කරන්නට බලාපොරොත්තුවෙන් ඉන්න හරි. දැනට ඒ වගේ බිස්නස් එකක් කරන ව්‍යාපාරයක් කරන කෙනෙක්ට වැඩිපුර ආදායම් ලාභ ධනයක් උපයා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. විශේෂයෙන්ම සිකුරු වගේ ග්‍රහයෙක් බලවත් වෙලා නමවැන්නාධිපතියා වෙලා නමවැන්නේ ඉඳීම හොඳ වාහනාදී යෝගයක්. දැන් අපි බලද්දී ඕනම කුම්භ ලග්නධාරියෙක්ගේ සිකුරු ලග්නයෙන් නමවැන්නේ උත්පත්ති කේන්දරයේ ඉන්නවා නම් ඒ පුද්ගලයා මම අත්දැකීමෙන් දන්නවා අනිවාර්යෙන් සුපිරි වාහන කීපයක අයිතිකාරයෙක්, හිමිකරුවෙක්. තමාටම කියලා තමාගේ නිවසේ වාහන කීපයක් නවත්තන්න පුළුවන් වාසනාවක් තියෙනවා. දැන් ඒ වගේ ග්‍රහ ගෝචරයක් මේ ගත කරන නොවැම්බර් මාසයේ උදා වෙනවා. අලුතෙන් වාහනයක් ගන්න හිටියනම් ඒක සමහර වෙලාවට මොකක් හරි බයික් එකක් වෙන්න පුළුවන්, ඇල්ටෝ එකක් වෙන්න පුළුවන්, මරුතියක් මොකක් හරි මම දන්නේ නැහැ. වාහන සම්බන්ධව ඒක ලොකුද පොඩිද කියන එක නෙමෙයි වැඩේ. ගන්න වාහනේ අපිට ලොකුයිනේ, ඔබට ලොකුයිනේ. පොඩි හෝ වාහනයක් මිලදී ගැනීමේ හැකියාවක්, වාහන යෝගයක් මේ ඉදිරි කාලේ විශේෂයෙන් නොවැම්බර් මාසයේ ඔබට උදා වෙනවා. අනාගතයේ වාහනවල මිල අඩු වුණත් නැති වුණත් ඒක වෙනම කතාවක්. කොහොම වුණත් විදේශීය රටවල් වල ඉන්න කෙනෙක්ගෙන් හෝ ඈත පළාතක ඉන්න කෙනෙක්ගෙන් ඔබට උදව්වක් උපකාරයක් ලැබෙන්න පුළුවන්. රුච ග්‍රහයා සමස්ත නොවැම්බර් මාසයේම රුචක කියන මහා පුරුෂ යෝගයේ උදා කරමින් වැඩි කාලයක් බුදත් සමග සංයෝග වෙලා මුදුනස්ථානයේ ගමන් කරන එක රැකියාවට හොඳයි. රාජ්‍ය ආරක්ෂකාංශයේ රැකියා කරන කුම්භ ලග්නධාරීන්ට ඉඩකඩම් පොළව භූමිය සම්බන්ධ දේවල්, ඒ වගේම පතල් කර්මාන්තය, කෘෂි කර්මාන්තය වගේ සටන් කලා ක්‍රීඩා වගේ කරන කුම්භ ලග්නධාරීන්ට ඉතාම හොඳයි. සාමාන්‍ය රැකී රක්ෂා සහ ව්‍යාපාර කරන කුම්භ ලග්නධාරීන්ටත් මුදුනස්ථානයේ කුජ ග්‍රහයා රුචක කියන මහා පුරුෂ යෝගයේ උදා කරමින් ගමන් කිරීම සාර්ථක ප්‍රතිඵල ලැබීමට හේතු වෙනවා. තෙල්, පිත්ත, කොලෙස්ටරෝල් සම්බන්ධ ලෙඩ රෝග තියෙන අය පරිස්සම් වෙන්න ඕනේ. මොකද ගුරු කියන්නේ කුම්භ ලග්නධාරියට ලොකු හිතකර ප්‍රතිඵල ලබා නොදෙන ග්‍රහයෙක්. ඒ ගුරු ග්‍රහයා 6 වැන්නේ ගමන් කරන කාලය තෙල්, පිත්ත, කොලෙස්ටරෝල් සම්බන්ධ ලෙඩ රෝග ඇතිවීමේ යම් අවදානමක් තියෙනවා. පරිස්සම් වෙන එක හොඳයි. රාහු ලග්නේ යන කාලේ හොඳින් හෝ නරකින් ජනප්‍රිය කරනවා. ඒක මේ නොවැම්බර් මාසෙත් තියෙනවා. ටිකක් ඔයා කරන දේවල් අනිත් අය අතර ප්‍රචලිත වෙලා යන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලෝකයේ තියෙන දෙයක් තමයි හොඳට වඩා නරක කියන දේ ප්‍රසිද්ධ වෙලා අනිත් අය අතර ප්‍රචලිත වෙලා යනවා වැඩි. නිසා ඔබ අතින් වෙන්න පුළුවන් අඩුපාඩු අවම කරගෙන වැඩ කටයුතු කරන්න පුළුවන් නම් හොඳයි. මුත්‍රා දැවිල්ලක් වගේ ඇතිවීමේ ඉඩකඩක් තියෙනවා. සාමාන්‍යයෙන් ඔය ඇස්වල අමාරු තියෙන කුම්භ ලග්නධාරීන් ටිකක් පරිස්සම් වෙලා වැඩ කරන්න. සමස්ත චිත්‍රය ගොඩක් හොඳයි. භාග්‍යස්ථානයේ බලවත් වෙලා තියෙනවා. හැබැයි කුම්භ ලග්නධාරීන් එක දෙයක් දැන් නොවැම්බර් මාසයේ 16 වෙනිදා දක්වා විවාහස්ථානාධිපතියා දැන් විවාහස්ථානයේ කේතුත් ගෝචරයෙන් ගමන් කරනවා. විවාහස්ථානාධිපතියා නීච වෙලා භාග්‍යස්ථානයේ ගමන් කිරීම හරහා නොවැම්බර් මාසයේ 16 වෙනිදා දක්වා සැමියා සහ බිරිඳ එක්ක වැඩ කරද්දී පොඩ්ඩක් ඉවසිලිමත්ව වැඩ කරන්න. සමහර වෙලාවට ඔයා හරි වුණත් වැරදි වුණත් ටිකක් සමහර කාලා තියෙනවා අපි අඩියක් ආපස්සට ගන්න ඕනේ, විශේෂයෙන් පෞල් ජීවිත ගත කරද්දී සැමියා සහ බිරිඳ එක්ක. ඒ කාරණාව ඔයා හරියට අවබෝධයට අරන් වැඩ කළොත් 2025 නොවැම්බර් මාසයේ ඔයාට යම් වැඩක් කරගැනීමේ හැකියාවක් ලැබෙන මාසයක් කියලා විශ්වාස කරනවා. කුම්භ ලග්නධාරීන් සෙනසුරාදා දවසක දවල් 1-2 අතර පාරේ නන්නත්තර යන බල්ලන්ට බලු කපුටු දානයක් ලෑස්ති කරලා දෙන්න පුළුවන් නම් සෙනසුරාදා 1-2 අතර ගොඩක් වටිනවා. කුම්භ ලග්නධාරී ඔබ මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා අනිත් අයට share කරන්නට කියලා ඉල්ලා සිටිනවා.
2025 නොවැම්බර් මාසය මීන ලග්නධාරී ඔබට බලපාන්නේ කොහොමද? මීන ලග්නධාරීන්ගේ ලග්නාධිපතියා ගුරු අතිශය බලවත් වෙලා ලග්නයෙන් පස්වැන්නේ පූර්ව පුණ්‍යස්ථානයේ ගමන් කිරීමම ඉතා හොඳයි. ඒ ගැන ආයේ අමුතුවෙන් ගුරුගේ සම්ප්‍රාප්තිය ගැන වෙනම අපි ගුරුමාරුවෙන් කතා කරලා තියෙනවා. හැබැයි මේ නොවැම්බර් මාසයට අදාළ කාරණාවක් නිසා සඳහන් කරන්නම්. වාසනාවන්ත සම්බන්ධතා හොඳ දැන හැඳින ගැනීම ඉතා හොඳින් නැති වෙනවා. අධ්‍යාපන කටයුතු ගොඩාක් ඉහළට කරගෙන යාමේ හැකියාවක් ලැබෙනවා. හොඳ සමාජ සම්බන්ධතා ඇති වෙනවා. විශේෂයෙන් මේ කාලේ උපදින දරුවන් මීන ලග්නයෙන් කවදා හරි අධ්‍යාපන ශාස්ත්‍රයේ ගොඩාක් ඉහළට යනවා. ඔබ මීන ලග්නධාරී විවාහක අම්මා කෙනෙක් නම් තාත්තා කෙනෙක් නම් ඔයාට දැනට දරුවෝ ඉන්නවා නම් මේ දරුවන්ගේ ජීවිතවල ලොකු සාර්ථකත්වයක් ඇති වෙනවා. ওই කාරණා ඉතා හොඳයි. හැබැයි අපි අමතක කරන්න හොඳ නෑ. දැන් අපි 2025 නොවැම්බර් මාසය ගැන කතා කරද්දී මේ සමස්ත ග්‍රහතාරකා සිත්තම වෙනම අවධානයට යොමු කරන්න ඕනේ. ඔබගේ පෞද්ගලික ජන්මපත්‍රය ඒහා සමානයි. ඒකේ බලපෑම මේ ඔක්කොටම වඩා වැඩි. කොහොම වුණත් සෙනසුරු ලග්නය යන නිසා ඔය හිස සම්බන්ධ ආසාදන තත්වයන් යම් පීඩාකාරී තත්වයක් තියෙනවා. කොහොමත් ඔබට මේ කාලේ දෙයක් දෙන්නේ හරි ලේසියෙන් පහසුවෙන් නෙමෙයි. පොඩි කට්ටක් කණ්ඩ වෙනවා. පොඩි දුකක් වේදනාවක් ඇතුලේ තමයි ඔයාට ජයග්‍රහණ දෙන්නේ. නිසා ඔයා ජයග්‍රහණය හඹා යනවා නම් මේ කට්ට කණ්ඩත් මේ කාලේ ලෑස්ති වෙලා ඉන්න ඕනේ. නොවැම්බර් මාසෙත් ඒක ඒ විදිහටම තියෙනවා. දැන් නොවැම්බර් මාසේ 16 වෙනිදා දක්වා 4 වැන්නාධිපතියා රාජ්‍යකාරක රවි 8 වැන්නේ ආයුෂස්ථානයේ මාරකස්ථානයේ නීච වෙලා ගමන් කරන එක තරම් සුබ දෙයක් නෙමේ. සුළු අනතුරු වැටීම් තැලීම් සීරීම් සහ ශරීර සෞඛ්‍ය තත්ත්වයේ දුර්වලතා ඇතිවීමේ ඉඩක් තියෙනවා. විශේෂයෙන්ම නොවැම්බර් මාසයේ 16 වෙනිදා දක්වා කාලයේ මීන ලග්නධාරීන් හදිස්සියට වේගයට ඉක්මනට වැඩ කරන්න එපා. අනිත් එක තමයි මීන ලග්නධාරීන්ගේ තාත්තා ජීවතුන් අතර ඉන්නවා නම් පියාගේ ශරීර සෞඛ්‍ය තත්ත්වය ගැන ටිකක් පරිස්සම් වෙන්න. පියා සහ පිය පාර්ශවයේ අයත් එක්ක වැඩ කරද්දී නොවැම්බර් 16 වෙනිදා දක්වා කාලය ටිකක් ඉවසීමෙන් විමසීමෙන් වැඩ කරන එක හොඳයි. සමහර වෙලාවට පොඩි හුස්ම ගැනීමේ අපහසුතා වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. මම කියන්නේ හાર્ට් ප්‍රශ්න නෙමෙයි, හાર્ට් ඇටැක් එනවා කියලා නෙමෙයි. ඔය ඒක හරි తాවකාලික දෙයක්. මොකද මේ රවිගේ බලපෑම පපුව ආශ්‍රිත ප්‍රදේශවල පොඩි වේදනාකාරී තත්වයක් ඇතිවීමේ ඉඩක් තියෙනවා. ලොකු දෙයක් හෝ කලබල වෙන්න අවශ්‍ය නැහැ. නොවැම්බර් මාසේ 16 වෙනිදාකින් පස්සේ ඒක ක්‍රමානුකූලව අඩු වෙලා යන්න පුළුවන් ඉඩ තියෙනවා. 8 වැන්නාධිපතියා 8 වැන්නේ ගමන් කිරීම විපරිත රාජයෝගයක් උදා වෙන නිසා අන්සතු ධනයක් දීපලක් වගේ දෙයක් ලැබෙන්න පුළුවන්. ප්‍රධානම කාරණාව තමයි 12 වැන්නේ රාහු ඉන්නවා බලවත් වෙලා. 9 වැන්නාධිපතියා 9 වැන්නේ ඉන්නවා. මේක විදේශගත වීමේ හැකියාව ඊටාම ඉහළ යෝගයක්. විදේශගත වීමේ සම්බන්ධතා ඉතාම හොඳයි. සහ තමාට වඩා වයසින් වැඩි අයගේ ආශිර්වාදය ලැබෙනවා. ඔය කුජ බුධ කියන සංයෝගය ලග්නයෙන් 9 වැන්නේ තියෙන එක කුජගෙන් එනවා වඩාත්ම ශක්තිමත් කරනවා. බුධ බුද්ධිමත්භාවයේ වඩාත්ම ශක්තිමත් කරනවා කුජගෙන්. එතකොට බුධ කුජ කියන යෝගය ඕනම ලග්නයක බලවත් වෙලා එදිලා තියෙනවා නම් ඒ දරුවා අධ්‍යාපනයේ ඉහළටම යනවා. දැන් මෙතන මීන ලග්නේ 9 වැන්නේ කුජ බුධ යෝගයේ යෙදී තිබීම අධ්‍යාපනයේ ලබන දරුවන්ට ගොඩාක් හොඳයි. නොවැම්බර් මාසේ ඔයා ලියන විභාගයක පාසල් අධ්‍යාපනය වෙන්න පුළුවන්, උසස් අධ්‍යාපනය වෙන්න පුළුවන්, වෘත්ති අධ්‍යාපනය වෙන්න පුළුවන්. ඔයාගේ අධ්‍යාපන කටයුතු වල ඉහළ දියුණුවක්, ඉහළ ප්‍රගතියක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම කේතු 6 වැන්නේ ගමන් කරන නිසා ඔය උදරාබාධ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. බඩේ අසනීප තත්වයන් සහ මම කිව්වා වගේ සෙනසුරු ලග්න යන හින්දා ඔළුවේ කැක්කුම් වගේ දේවල් මේ වැඩ ටික කරගෙන යද්දී ඔයාට පුදුම කම්මැලිකමක් ඇති වෙන්න පුළුවන්. මොකද සෙනසුරු ඔළුවේනේ යන්නේ. සෙනසුරු ඔළුවේ යද්දී ඔයාව ටිකක් වෙහෙසටපත් කරන්න බලයි, විඩාවටපත් කරන්න බලයි. ඒවට යටත් වෙන්න එපා. විශේෂයෙන්ම හොඳ ධර්ම ත්‍රිකෝණයක් ඔයාට නිර්මාණය වෙලා තියෙනවා. ලග්නේ සෙනසුරු ඉන්නවා, ගුරු 5 ඉන්නවා, කුජ බුධ ලග්නයෙන් 9 වෙන්න ඉන්නවා. මේක යම්කිසි ආකාරයක ආධ්‍යාත්මික ආගමික පැත්ත පෝෂණය කරනවා. ඒ නිසා ওই ලෞකික දේවල් වගේම ලෝකෝත්තර දේවල් පසුපසත් ඔයා හඹා යන ගතිය වැඩි වෙන්න පුළුවන්. ඒක හොඳයි. මතු ආත්මයේ වෙනුවෙන් යම් ආයෝජනයක්. රැකියා ස්ථානාධිපතියා උච්ච වෙලා 5 වැන්නේ ගමන් කිරීම, පූර්ව පුණ්‍ය ස්ථානයේ ගමන් කිරීම රස්සාවේ ඔයාට මොනවා හරි දෙයක් ලැබෙන්න තියෙනවා නම් ආයතනික ප්‍රධානියා හමු වෙලා ඔයාට තියෙන ලැබීම ගැන සාකච්ඡා කරන්න හොඳයි.
විශේෂයෙන්ම මීන ලග්නධාරී ඔයාට යන්නේ ගුරුගේ මහදසා, ගුරුගේ අතුරු දසා, කුජගේ මහදසා, කුජගේ අතුරු දසා නම් රැකියාවේ උපක්‍රමික තීන්දුව තීරණ ගන්න හොඳයි. ඔයා ව්‍යාපාරිකයෙක් නම් පහළ කණ්ඩායම් කැඳවලා නොවැම්බර් මාසයේ ඔයාගේ රැකියාව ව්‍යාපාරය සම්බන්ධ විශේෂ තීන්දුව තීරණ ගන්න. රැකියාවේ දැන් අපි හිතමුකෝ අංශයක් මාරු කරන්න ඔයා හිටියන්නේ. අන්න ඒ වගේ දේවල් වලට හොඳයි. අලුතෙන් රැකියාව හොයන අයටත් තමාගේ සුදුසුකම් මත රැකියාව ලැබීමේ ඉඩකඩක් තියෙනවා. නිසා මේ ගොඩක් දේවල් රැකියාවට, අධ්‍යාපනයට, විවාහයට හැම පැත්තම යහපත් වෙද්දී අර ඒ රාෂ්ට්‍රකයේ ඔයාව කම්මැලි කරන්න බලයි. ඒ ආකල්පයට ඔයා නතු වෙන්න එපා. ඔයාගේ හිත සහ හදවත ඊට වඩා ශක්තිමත් කරගන්න බොහෝ සාර්ථක දේවල් ඉෂ්ට සිද්ධ වේවි නොවැම්බර් මාසයේදී. මීන ලග්නධාරී ඔබ බ්‍රහස්පතින්දා දවසක අසනීප වෙච්ච සිල්මෑණියන් වහන්සේ නමකට බෙහෙත් ඖෂධ ටිකක් සමග කහපාට වස්ත්‍රයක්, කහපාට චීවරයක් පූජා කරන්න බ්‍රහස්පතින්දා දවල් 1-2 අතර. දෙදා 25 නොවැම්බර් මාසය ඔබට ගතවන ආකාරය පිළිබඳව කතා කරා. ඔබ ලංකාවේ හිටියත් විදේශීය රටක හිටියත් මේ කාරණා ඔබට ඒ ආකාරයෙන් බලපාන්න පුළුවන්. ඔයාගේ පෞද්ගලික ජන්මපත්‍රයේ තියෙන ග්‍රහ දුබලතාවය අනුව අඩු වැඩි වෙන්න පුළුවන්. රවිචන්ද්‍ර කුජ බුධ ගුරු ශුක්‍ර ශනි රාහු කේතු කියන මේ නවග්‍රහ මණ්ඩලයේ බලපෑම රාශි කේන්දරයට, දල කේන්දරයට ආරෝපණය කරගැනීමෙන් සිදුවෙන කාරණා පිළිබඳව දල හැඟීමක් තමයි ඔයාට ලබා දෙන්න උත්සාහ කරේ. ඔයාගේ ජීවිතයේ සියල්ල ලැබෙන වාසනාවන්ත සුබ කාල පරිච්ඡේදයක් වේවායි මම අදිෂ්ඨාන කරනවා. විදේශීය රටවල් වල සහ ලංකාවේ ඉන්න ඔබගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා. මම ජ්‍යොතිර්වේදී දිමුත්‍රාංගන. ඔබගේ හඳහන ජීවිත කාලෙටම හරියන්න. තාක්කෙටම කියන තැනකින් කිරිගහට ඇන්න වගේ හරියටම දැනගන්න. දේශීය විදේශීය අංග සම්පූර්ණ ජන්මපත්‍ර පරීක්ෂාව, විවාහ පොරොන්දම් පරීක්ෂාව, මංගල නැකත් පත්‍ර, නිවාස නැකත්, ව්‍යාපාරික නැකත්, ව්‍යාපාර සඳහා නම් ලබා දීම, අකුරු කියවීමේ නැකත්, වාස්තු විද්‍යාත්මකව ව්‍යාපාරික ස්ථාන පරීක්ෂාව ඇතුළු ඕනෑම ජ්‍යොතිෂ කටයුත්තක් කිරිගහට ඇන්න වගේ වැඩේ හරියටම කරගන්න. ප්‍රවීණ ජ්‍යොතිර්වේදී දිමුත් රංගන.